හරි පුතේ එහෙනම් අපි පටන් ගමු. හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. අපිට ගිය සතිය පන්ති කරන්න බැරි වුණා. හදිසි අසනීප තත්ත්වයක් හින්දා මම ඒ වෙනුවට අනිවාර්යෙන් ඔයාලට අතිරේක පන්තියක් මේ මාසය ඇතුළත දානවා. මම ඒ පිළිබඳව ඉස්සරහට දැනුම් දෙන්නම්. හරිද? හරි. දැන් සමහරට අමතක වෙලා ඇති පොසොන් කාලේ දන්සල් ගිහින් පන්සල් ගිහිල්ලා අමතක වෙලා තියෙනවද දන්නේ අපි මොනවද කතා කර කර හිටියේ කියලා. අපි අන්තිමට මම හිතන්නේ කතා කරේ ව්‍යාපාර ලෝකේ නව ප්‍රවණතානේ වර්තමාන ප්‍රවණතා. කීයක් කතා කරාද ව්‍යාපාර ලෝකේ නව ප්‍රවණතා? chat එකේ දාලම පටන් ගමු අපි. ව්‍යාපාර ලෝකේ නව ප්‍රවණතා අපි කීයක් කතා කරාද මගේ පුතේ? අනිත් කාරණේ මම ඔයාලට දෙවෙනි ටියුට් එක එව්වා. හම්බුණාද හැමෝටම? හම්බුණා නම් හම්බුණා කියලා දාන්න chat එකේ. කවුරු හරි හම්බුනේ නැත්නම් ඒත් දාන්න. හම්බ වුණා. ඔව්. නැති කවුරු හරි ඉන්නවද? හම්බ වෙච්ච කට්ටිය ඔක්කොම දාන්න. හම්බ වුණා. හරි. හම්බ වෙලා හැමෝටම වගේ හම්බ වෙලා තියෙනවා. නැති කවුරුත් දැන් තාම දාලා නැහැ. තිබුණොත් කවුරු හරි ඉන්නව නම් නැති කවුරු හරි කවන්න ඒත් දාන්න. මං ආයෙම ටියුට් එක ඔයාලට ලැබෙන්න සලස්වන්නම්. හරිද? හරි. අපි අන්තිමට කතා කරා අපි දැන් ව්‍යාපාරයක් හඳුන්වලා ව්‍යාපාර විකාශනය බලාගෙන ඔහොම මේ එන ගමනේ අපි අන්තිමට නතර වුණේ කොතනද? ව්‍යාපාර ලෝකයේ නව ප්‍රවණතාවත් එක්කනේ. new trends අපි කීයක් කතා කරාද? එක ළමෙක් දාලා තිනවා හරියට. මට හම්බුන්නේ නැහැ කියලා එක්කෙනෙක් දාලා තිනවා. මම ඒක බලන්නම් පස්සේ. ව්‍යාපාර ලෝකයේ නව ප්‍රවණතා අපි 8ක් කතා කරා නේද? මතකද? පළවෙනි එක ගෝලීයකරණය, expansion of globalization, emergence of electronic business, විද්‍යුත් ව්‍යාපාර බිහි වුණා. ඊට පස්සේ විද්‍යුත් මුදල් භාවිතය ආව නේද? concern on environment, පරිසරය ගැන සැලකිලිමත් භාවය ඉහළ ගිහින් තිබුණා. ඊට පස්සේ concern on business social responsibility, ව්‍යාපාර සමාජ වගකීම් ගැන අවධානය වැඩි වුණා. ඊට පස්සේ concern on business ethics, ව්‍යාපාර ආචාර ධර්ම ගැන කතා බහ වැඩි වුණා නේද? externalization, මොකක්ද externalization කිව්වේ? බාහිරකරණය නේද? ආයතනයේ සමහර කටයුතු බාහිර පුද්ගලයන් නැත්නම් ඒ සඳහා සුවිශේෂී වෙච්ච ආයතන ලවා ඉටු කරගන්න එකට අපි කිව්ව මොකක්ද? බාහිරකරණය නේද? බාහිරකරණයේ වාසිය අවාසි මං හිතන්නේ අපි අන්තිමට කතා කරා. ඊට පස්සේ artificial intelligence, කෘත්‍රිම බුද්ධිය තමයි අපි 8 වෙනි එකට කතා කරේ නේද? හරි. ඊට පස්සේ අපි බාහිරකරණයේ වාසිය අවාසි මට මතක විදිහට අපි ලියාගත්තා. අද අපි කතා කරන්න ඕන පොඩ්ඩක් කතා කරන්න ඕන මේ ගෝලීයකරණය. මොකක්ද ගෝලීයකරණය කියලා කිව්වේ? ගෝලීයකරණය නැත්නම් අපි කියනවා globalization කියලා. මොකද්ද මේ globalization කියලා කිව්වේ මම? එදා මම මේක පැහැදිලි කරා නේද? මේ ලෝකය මෙතන ශ්‍රී ලංකාව තියෙනවා, මෙතන ඕස්ට්‍රේලියාව තියෙනවා. මේ ලෝකය කියලා හිතන්න. හරිද? මට ලෝකේ ලස්සනට අඳින්න බෑ. හරි. මොකද්ද ගෝලීයකරණය කියලා කිව්වේ? ලෝකයේ රටවල් අතර පවත්නා මොන සීමාවන්ද? ආර්ථික දේශපාලනික සමාජ සංස්කෘතික මොනවාද බාධාවන් ඉවත්ව ගොස්
ඉවත්ව ගොස් ලෝකය අනිආර්ථිකයක් ආර්ථිකයක් බවට පත්වීම අපි මොකද්ද කිව්වේ? ගෝලීකරණය කියලා කිව්වා නේද? මං හිතනවා ළමයිට මතක ඇති කියලා. ලෝකේ රටවල් දැන් අපි කලින් ගෝලීකරණය කියන සංකල්පය බිහි වෙන්න කලින් ලෝකේ රටවල් කටයුතු කරේ කොහොමද? තනි තනියෙන්. එයාට ඕන දේ යා කරනවා, ඉන්දියාවට ඕන දේ ඉන්දියාව කරනවා, ඇමරිකාවට ඕන දේ ඇමරිකාව කරනවා, ඊශ්‍රායලයට ඕන දේ ඊශ්‍රායලය කරනවා, ඉරානයට ඕන දේ ඉරානි කරනවා. ඒ විදිහට ලෝකේ රටවල් තනි තනියෙන් ඉන්ඩිපෙන්ඩන්ට් ස්වාධීනව කටයුතු කර හිටිය. හැබැයි මේ ගෝලීකරණ සංකල්පයත් එක්ක මොකක්ද උනේ? ලෝකේ රටවල් අතර පවත්න ආර්ථික, දේශපාලනික, සමාජ සංස්කෘතික බාධාවන් ඉවත් වෙලා ගිහිල්ලා ලෝකයේම තනි ආර්ථිකයක් බවට පත් වුණා. මේ ක්‍රියාවලියට අපි කියනවා මොකක් කියලාද? ගෝලීකරණය කියලා කියනවා. මම හිතනවා පැහැදිලි ඇති කියලා, මතක ඇති කියලා. හරි, අද අපි බලන්න ඕනේ මේ ගෝලීකරණයේ වාසි මොනවාද? අවාසි මොනවාද කියලා. ඔයාලට හිතෙන විදිහට මේ ගෝලීකරණ ක්‍රියාවලිය තුල මිනිස්සුන්ට නැත්නම් රටවල් වලට වාසි විතරක් ඇති වෙන්නේ නැතිද? අවාසිත් ඇති වෙන්නේ නැතිද? වාසි වගේම අවාසි දෙපැත්තම ඇති වෙන්නේ නැති නේද? අපි ඒක චුට්ටක් බලමු. අපි ඉස්සෙල්ලම බලමු මේ ගෝලීකරණයේ ඇති වෙච්ච වාසි මොනවාද? ගෝලීකරණයේ වාසි. මෙහෙම හිතන්න පුතේ, දැන් ඔන්න ලංකාවේ ඉස්සර ලංකාව තමන්ට ඕන දේවල් හදාගෙන තමන්ගේ වෙළඳපළක අලෙවි කර හිටපු ජාතියක්. අන්න එහෙම තමයි ලෝකේ හැම රටක්ම තිබුණේ. හැබැයි මේ ගෝලීකරණ කියන සංකල්පයත් එක්ක මොකක්ද වුනේ? එයාලා නිෂ්පාදිත බිහි කරන්න පටන් ගත්තා. තමන්ගේ ප්‍රදේශයේ තමන්ගේ රට අරමුණු කරගෙන නෙවෙයි. මොකක් අරමුණු කරගෙනද? සමස්ත ලෝකය අරමුණු කරගෙනම නේද? එහෙනම් මේ පොඩි පිරිසකට භාණ්ඩ හා සේවා අලෙවි කර හිටිය මිනිස්සු මොකද උනේ? සමස්ත ලෝකයේම ඉන්න පාරිභෝගිකයෝ අරමුණු කරගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒකෙන් මොකක්ද උනේ? මෙයාට පුළුල් වෙළඳපළක් හම්බ වුණා. පුළුල් වෙළඳපළක් කියන්නේ ලොකු පාරිභෝගිකයෝ පිරිසක් නේද? අපේ ව්‍යාපාරයකට පාරිභෝගික එක්කෙනෙක් දෙන්නෙක් වෙනවට වඩා ගොඩක් කෙනෙක් වාසී නේද? එහෙනම් පළවෙනිම වාසිය උනේ මොකක්ද? පුළුල් වෙළඳපළක් ඇතිවීම. පුළුල් වෙළඳපළක් ඇතිවීම. තව වාසි තිබුණා. මේ හිතන්න ඔයාලා සමහරට දැකලා ඇතිව හොස්පිටල් වල පාසල් වල වගේ තිබුණා 5S කියලා සංකල්පයක් නේ. S5 සංකල්පය කියලා. 5S සංකල්පයේදී මොකක්ද උනේ? ඒක මේ ලංකාවේ හදපු සංකල්පයක් නෙවෙයි. ජපානයේ හදපු සංකල්පයක්. ජපානයේ මේක කොහොමද යාලා ඩෙවලොප් කරේ? පිළිවෙලට වැඩ කරද්දී අපේ කාර්යක්ෂමතාවයේ ඵලදායීතාවය වැඩි වෙනවා කියන සංකල්පය තමයි මේ 5S කියන සංකල්පය. ඒක ඇතුලේ තිබුණේ. ඒ කියන්නේ අපි පිළිවෙලට දෙයක් කරද්දී, පිළිවෙලට දේවල් අහුරද්දී, පිළිවෙලට වැඩ කරද්දී අපේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා කියලා නේ. හරි. ඒක ඇත්ත නේද? අපේ දැන් කාමරය කියලා හිතන්නකෝ. අපේ කාමරේ අපිට පොතක් හොයාගන්න ඕන. කාමරේ හැබැයි තියෙන මේස තනිකරම ඔයාලගේ පොත් ටික නිකන් හැදුර වගේ දාලා තියෙනවා. ඔක්කොම ටික තුනී කරලා තියෙනවා. කිසිම පිළිවෙලක් නෑ. ඔය වගේ වෙලාවට ඔයාට හදිස්සියේ පොතක් හොයාගන්න ඕන නම් ඉක්මනට හොයාගන්න පුළුවන් වේද? ගොඩක් වෙලා යයිද? ගොඩක් වෙලා යනව නේද? හැබැයි ඒ වෙනුවට ඔයාලගේ accounting පොත් ටික වෙනම, BS පොත් ටික වෙනම, econ පොත් ටික වෙනම, ඔහොම පිළිවෙලකට අහුරලා තියෙනවා නම් ඔයාට හදිස්සියට පොතක් හොයාගන්න ලේසි. යන්නේ ඒක තමයි මේ 5S කියන සංකල්පය. මේක ලෝකෙට හඳුන්වා දුන්නේ කවුද? ජපානයේ. ජපානයේ තමයි මේක ලෝකෙට හඳුන්වලා දුන්නේ. හැබැයි මේක ලෝකේ පුරාම ව්‍යාප්ත වුණා. මේ ව්‍යාප්ත වීමට හේතු වුණේ ගෝලීකරණය. එහෙනම් මේ ගෝලීකරණයෙන් අපිට තවත් හම්බෙච්ච වාසියක් තමයි දියුණු කළමනාකරණ හා තාක්ෂණික දැනුම ලැබීම.
තාක්ෂණික දැනුම ලැබීම. හරි. හිතන්න ලංකාවේ පාවිච්චි වෙන ටෙක්නොලොජි එක තාක්ෂණය අද වෙද්දි අද ගොඩාක් හොඳ තාක්ෂණයක් එදාට සාපේක්ෂව පාවිච්චි කරනනේ. හැබැයි මේකෙන් කීයෙන් කීයක්ද ලංකාවේ හදලා තින්නේ නේ? අපි තාක්ෂණය දියුණු කරනවා ඇත්තටම ගොඩාක් අඩුයි නේද? අපිට වැඩිය ගොඩාක් රටවල් ඒ සඳහා ඒ කියන්නේ පරීක්ෂණ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පැත්තට ගොඩාක් ඉන්වෙස්ට් කරලා එයාලා තාක්ෂණය එන්න දියුණු කරනවානේ. අපි රටක් විදියට තාක්ෂණයේ පැත්තට ඉච්චරම යොමු වෙන්නේ නෑ. අපේ රජයෙන් වියදම් කරන්නේ නැහැ. පෞද්ගලික අංශයේ ගොඩාක් අඩුවෙන් තමයි මේ තාක්ෂණය දියුණු කරන්නේ ආයෝජන ඉන්වෙස්ට් කරන්නේ නේ. හැබැයි ලෝකයේ රටවල් ඊට වැඩිය ගොඩාක් ඉන්වෙස්ට් කරනවා මේ තාක්ෂණික සොයා ගැනීම වල ප්‍රතිලාභ රටක් විදියට අපිත් භුක්ති විඳිනවා. ඒ මොකේ ප්‍රතිඵලයක් විදියටද? මෙන්න මේ ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් විදියට. තව අපිට පුළුවන් වුණා විදේශ ඍජු ආයෝජන ලබාගත හැකිවීම. මොනවාද මේ විදේශ ඍජු ආයෝජන? foreign direct investment FDI. හිතන්න ලංකාවට මම කලින් දවසක ඔයාලට කියලා ඇති සීනි අවශ්‍යතාවයෙන් ලංකාව තුල හදන්නේ 8යි 8.5යි 9ක් වගේම කියලා හිතමුකෝ අපි. 91ම මොකක්ද කරන්නේ? ආයෝජනය කරනවා. හරි. දැන් අපේ වර්තමාන ආණ්ඩුව අනුර කුමාර සහෝදරයා ඇතුළු ආණ්ඩුව තීරණය හිතනවා මොකක්ද මේ 91ක් අපේ රටෙන් සීනි ආනයනය කරන්න ගිහුවම අපිට ගොඩාක් සල්ලි ප්‍රමාණයක් එළියට යනවා. අපි මේකට මොකක් හරි පිළියමක් ගේන්න ඕන කියලා හිතලා මෙයාලා හිතනවා දැන් ඒත් හැබැයි යාළට කරන්න දෙයක් නැහැ. වර්තමාන ආණ්ඩුව ගාව ලොකු ආයෝජනයක් කරන්න තරම් සල්ලි නැහැ. ඒක නිසා යාළට සීනි කර්මාන්ත ශාලාව පටන් ගන්න බෑ. සීනි නිෂ්පාදනය කරන්න නම් අනිවාර්යෙන් සීනි කර්මාන්ත ශාලාවක් දාන්න ඕනේ. ඒත් එක්කම ඒ සඳහා මුදල් ඕන. මේ දෙකම ආණ්ඩුවට මේ ඉන්න වෙලාවේ කරන්න බෑ. හරි. එහෙම හිතපු ආණ්ඩුව ඉන්දියාවට ගිය වෙලාවක ඉන්දියාවේ ව්‍යාපාරිකයෙක් හම්බ වෙලා කියනවා මොකක්ද? අපේ රටේ ඉඩම් ඔයාට ටිකක් දෙන්නම්. ඔයා ඇවිල්ලා ලංකාවේ ආයෝජනය කළ මොකක්ද? අපිට ඕන සීනි ටික හදලා දෙන්න. ඔයා 11 එක වැඩි මිලකට අලෙවි කරලා ප්‍රතිලාභ අරන් යන්න. ඒක ස්කිල්. ඒ කියන්නේ තවමත් අපිට ලාභයි විදේශ රටවලින් සීනි ගේනවට වඩා. මොකද ඒ සීනි කර්මාන්ත ශාලාවේ වැඩ කරන්නේ අපේ කට්ටිය. ඒත් එකම ගොවියොන්ට උග්ගස් හදලා යාට ආදායමක් උපයා ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිලාභ තියෙන හින්දා. එහෙම හිතලා අනුර කුමාර සහෝදරයා අපේ ජනාධිපතිතුමා මොකද කරන්නේ? මේ ඉන්දියානු කම්පැනි සමාගමට එන්න කියනවා ලංකාවේ ඇවිත් සීනි හදන්න. අන්න ඒ මොනවාද? විදේශ ඍජු ආයෝජන. එයා ඇවිල්ලා ලංකාවේ සීනි හදන්න පටන් ගත්තොත් ඒක මොකක්ද? විදේශ ඍජු ආයෝජනයක්. ඔයා හිතන්න ගෝලීයකරණය කියලා සංකල්පයක් නැහැ. රටවල් තනියෙන් තමයි වැඩ ටික කරගෙන යන්නේ. එහෙම වුණොත් මේ විදේශ ඍජු ආයෝජන ගෙනල්ලා අපිට සීනි හදන්න පුළුවන් වේද ලංකාවේ? සීනි හදන්න බෑ. එහෙනම් විදේශ ඍජු ආයෝජන ඇවිල්ලා තියෙන්නේ මොකක් හින්දාද? මෙන්න මේ ගෝලීකරණයේ ප්‍රතිඵලයක් නිසා. තව එකක් අපි බලමු. විදේශ විනිමය උපයා ගත හැකිවීම. විදේශ විනිමය උපයා ගත හැකිවීම. හිතන්න දැන් ලංකාවේ තේ හදනවා. ලංකාවට බීලා ඉවර කරන්න බැරි තරමක් තේ හදනවා. අපි ඒකල මොකද කරන්නේ? ඒ තේ අපනයනය කරනවානේ. කාටද අපනයනය කරන්නේ? මැද පෙරදිග රටවල් වලට, රුසියාවට, චීනයටත් යවනවා. ඉන්දියාවටත් යවනවා. ඒ යවල අපි මොනවද උපයාගන්නේ? අපි ලබා ගන්නේ මොනවද? විදේශ විනිමය නැත්නම් විදේශ මුදල් නේද? අපේ රටට ආදායම්. විදේශ ආදායම් ගන්නවා මොකක් නිසාද? ගෝලීයකරණයේ හින්දා. ගෝලීයකරණය කියලා දෙයක් නැහැ.
ගෝලීකරණය කියලා දෙයක් නැහැ. හිතන්න රට තනියම කරනවා නම් අපිට තේ හදලා අපිට අපනයනය කරගන්න පුළුවන් වේද? බෑ. අපනයනය කරගන්න බෑ. අපි ආදායමක් උපයා ගන්න විදිහක් නැහැ. අපිට තේ ටික හැමදාම බොන්න තමයි වෙන්නේ නේද? පැහැදිලිද? වාසි අපි හතරක් කතා කරා. අපි අවාසි ටිකකුත් බලමු නේද? අවාසි අවාසි පළවෙනිම අවාසිය ගෝලීය තරංගයට මුහුණ දීමට සිදුවීම. අපි මෙච්චර කාලයක් ගෝලීය තරංගයට මුහුණ දීමට සිදුවීම. හිතන්න දැන් ලංකාවේ පොඩියට ව්‍යාපාරයක් කරගෙන හිටිය මිනිස්සෙක්. හිතන්න ඇඟලුම් කර්මාන්තශාලාවක් පොඩියට දාගෙන හිටිය මිනිස්සෙක්. දැන් ගෝලීයකරණයත් එක මොකද්ද වෙලා තියෙන්නේ? ලෝකයේ දියුණු රටවල ඉන්දියාවෙන් බංග්ලාදේශයෙන් ඔය වගේ ලොකු රටවල් වලින් ඇඟලුම් කර්මාන්තශාලා ලංකාවේ දාන්න පටන් අරගෙන මොකක් නිසාද? ලංකාවේ මේ පහසු මිලට ශ්‍රමය ගන්න පුළුවන් කියලා හිතාගෙන. හරි. දැන් අපේ ලංකාවේ පොඩියට අර වැඩ කරගෙන හිටපු ඇඟලුම් කර්මාන්තශාලාවේ අයිතිකාරයාට මොකක්ද වෙන්නේ? එයාට තරඟ කරන්න වෙනවා කාත් එක්කද? කාත් එක්කද? එයාට තරඟ කරන්න වෙනවා අර ඉන්දියාවෙන් බංග්ලාදේශයෙන් ආපු ලොකු කම්පැනිත් එක්කනේ. එයාලත් එක්ක තරඟ කළා තමයි එයාගේ ව්‍යාපාරය ගොඩනගන්න වෙලා තියෙන්නේ. ඒක ලංකාවේ දැනට තියෙන ව්‍යාපාර වලට අවාසියක්ද වාසියක්ද? අවාසියක්ද වාසියක්ද? අවාසියක් නේද? හරි. තව අලෙවි කරන පිරිවැය ඉහළ යාම. අලෙවි කරන පිරිවැය ඉහළ යාම. මොකක්ද ඒ කියන්නේ? දැන් හිතන්න ඉස්සර ලංකාවේ ඇතුළත ව්‍යාපාර කටයුතු කරගෙන හිටිය ව්‍යාපාරිකේ මේ ලංකාව ඇතුළත තමන්ගේ භාණ්ඩ හා සේවා ටික විකුණන්න සීමිත ප්‍රචාරණයක් කරා නම් ඇති. සමහර විට පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් රූපවාහිනී channel එකට දානවා. ඇඩ්වර්ටයිස්මන්ට් මොකද්ද මේ අත්පත්‍රිකාවක් ගහලා බෙදනවා. ඒ වගේ දෙයකින් එයාගේ ව්‍යාපාරය ප්‍රොමෝට් කරගෙන භාණ්ඩ හා සේවා ටික විකුණන්න පුළුවන් වුණානේ. හැබැයි මේ ගෝලීකරණයත් එක්ක ලෝකෙට ගියපුවම ලෝකෙට ගිහින් අපි හරියනවද හෑන්ඩ් බිල් ගහලා බෙදලා? ඉන්දියාවට ගිහලා හෑන්ඩ් බිල් ගහලා බෙදලා හරියනවද? නෑ. අපිට ඒකට විද්‍යුත් මාධ්‍යත් එක්ක මොකක්ද කරන්න වෙන්නේ? ගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙච්ච අලෙවිකරණයක් කරන්න වෙනව නේද? දැන් ඔයාලා යුනිලිවර් ලගේ ලයිෆ් බෝයි වල එහෙම ගොඩක් ඇඩ් දකිනවා ඉන්දියන් ඇක්ටර්ස්ලා රංගපාන වෙළඳ දැන්වීමනේ. එයා මොකද කරලා තියන්නේ? ගෝලීය අලෙවිකරණය. ලෝකේටම එකයි. ෆේමස් හින්දි ඇක්ටර්ස්ලා අරගෙන එයාලා අලෙවිකරණ කටයුතු කරනවනේ. හරි. එහෙනම් අපේ රටේ හිටිය පොඩි ව්‍යාපාරිකයෙකුට එයාගේ ව්‍යාපාර ගෝලීය වශයෙන් ව්‍යාප්ත කරනවා නම් මෙන්න මේ අලෙවිකරණ කටයුතු වල නිරත වෙන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනව නේද? එහෙම නැති වුණොත් එයාට ව්‍යාපාර කටයුතු කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් ගෝලීකරණයෙන් ව්‍යාපාර වලට ඇති වෙච්ච අවාසියක්. තව දේශීය ව්‍යාපාර බිඳ වැටීම. දේශීය ව්‍යාපාර බිඳ වැටීම. ලෝකයේ හොඳ රටවල් වල දියුණු ව්‍යාපාර ලංකාවට එනවා කියන්නේ මොකක්ද? තව පැත්තකට. එයාලා වෙළඳපළ අල්ල ගන්නවා. වෙළඳපළ අල්ලගත්ත ගමන් අපේ දේශීය පොඩියට තිබුණ ව්‍යාපාර ඔක්කොම මොකද වෙන්නේ? වැහිලා යනවා. මොකද එයාලට තියෙන වෙළඳපළ තමයි මේ ලොකු ව්‍යාපාර ඇවිල්ලා අත්පත් කරගන්නේ නේ. එහෙම වුණාම මෙයාලට වෙළඳපළක් නැති වෙලා යනවා. එයාලගේ බඩු විකුණන්න බැරි වෙලා යනවා. ඒත් එක්ක මෙයාලගේ ව්‍යාපාර වැහිලා යනවා. හරි. තව දේශීය සම්පත් සූරා කෑමට ලක්වීම. සූරා කෑමට
ලක්වීම. ඔයාලා දන්නවද පුතේ ඇමරිකාවේ එහෙම ගොඩාක් ව්‍යාපාර ස්ථාපිත කරලා තියෙන්නේ කොහෙද? සවුත් අප්‍රිකන් කන්ට්‍රීස් වල, දකුණු අප්‍රිකානු මහද්වීපයේ රටවල් වල. ඇයි ඒ? දකුණු අප්‍රිකානු රටවල් ගොඩාක් ශාස්ත්‍රීයයි නේද? එයාලට ඕන තරම් සම්පත් තියෙනවා. හැබැයි යාළට මොකද්ද නැත්තේ? සම්පත් තිබුණට ඒ වගේ ප්‍රයෝජන ගන්න තරම් යාළට ප්‍රාග්ධනයක් නැහැ. ප්‍රාග්ධනයක් නැහැ. ඒක නිසා මොකක්ද කරන්නේ මේ දියුණු රටවල් කියන જાතිය ඇවිල්ලා ගෝලීකරණය හමුවේ ඒ වගේ රටවල් වල ව්‍යාපාර ස්ථාපිත කරලා ඒ සම්පත් මොකද්ද කරන්නේ? තමන්ගේ රටවල් වලට අරගෙන ගින් තමයි ඒ රටවල් දියුණු රටවල් බවට පරිවර්තනය කරලා තින්නේ. ඒකත් ගෝලීකරණයේ ඉදු වෙච්ච අවාසියක්. පැහැදිලිද? හරි. තව අවාසියක් කිව්වොත් විවිධ සමාජ හා සංස්කෘතික පිරිහීම් ඇතිවීම. සංස්කෘතික පිරිහීම් ඇතිවීම. මොකද්ද මේ කියන්නේ? හිතන්න අපේ අම්මලා ඒ කාලේ වෙද්ද හැට්ටේ ඇඳගෙන පිළිවෙලට ජීවත් වෙච්ච જાතියක් නේද? ඒ කාලේ අපේ අම්මලා ඩෙනිමක් එහෙම හැඳලා අර බඩ පේන টොප් එකක් එහෙම ඇඳගෙන ගියාද පාරේ? එහෙම ගියේ නෑ නේ. අපිටම කියලා සංස්කෘතියක් තිබ්බා. අපි ඒකට අනුව තමයි ජීවත් වුනේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? අර පිට රටවල් වල තිබුණ ආభాෂය මොකද වෙලා තියෙන්නේ? සම්පූර්ණයෙන්ම ලංකාවටත් ඇවිල්ලා නේද? අපිට නිව්යෝක් වල ගිහිල්ලා බලපුවමයි නුවර ටවුන් එකේ හරි කොළඹ ටවුන් එකේ හරි ඇවිල්ලා බලපුවමයි ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. හැමෝම නිල් පාට ඩෙනිම අද ලෝකේ හැම රටකම කාන්තා පුරුෂ කියලා ભેදයකින් තොරව හැමෝම අඳිනවා එක විදියට. ඒ මොකක් හින්දාද? මේ ගෝලීයකරණයත් එක්ක. ගෝලීයකරණය හමුවේ හොඳ දේවල් විතරක් නෙවෙයි සංස්කෘතියට අපි පවත්වාගෙන ආපු සංස්කෘතියට හානිදායක වෙන දේවලුත් සිද්ධ වෙලා තියෙනවා. ඒකත් අපිට අවාසියක් විදියට දකින්න පුළුවන්. පැහැදිලිද ගෝලීයකරණයේ අවාසි වාසි ටික chat එකේ දාමු. කාට හරි අපහැදිලිද කියලා. බෝඩ් එක පේනවද? ළමයි මෙත්සරණිට පේනවලු. තව කාටද පේන්නේ? පැහැදිලිද? හරි. එහෙනම් පුතේ අපි ඔයාලගේ ටියුට් එකේ බාහිරකරණයේ වාසි අවාසි ලියපු තැනට යටින් ලියමු ගෝලීයකරණයේ වාසි. ගෝලීයකරණයේ වාසි. පළවෙනි එක ලියමු පුළුල් වෙළඳපළක් බිහිවීම. පුළුල් වෙළඳපළක් බිහිවීම. දෙවෙනි එක දියුණු තාක්ෂණික හා කළමනාකරණ ශිල්පීය ක්‍රම ලැබීම. දියුණු තාක්ෂණික හා කළමනාකරණ ශිල්පීය ක්‍රම ලැබීම. දියුණු තාක්ෂණික හා කළමනාකරණ ශිල්පීය ක්‍රම ලැබීම. තව එකක් ලියමු විදේශ ඍජු ආයෝජන ලබා ගත හැකි වීම. විදේශ ඍජු ආයෝජන ලබා ගත හැකි වීම.
තව එකක් ලියමු. විදේශ විනිමය උපයාගත හැකිවීම. විදේශ විනිමය උපයාගත හැකිවීම. තව එකක් ලියමු. ආර්ථික පිරිමැසුම් ලබා ගත හැකිවීම. ආර්ථික පිරිමැසුම් ලබා ගත හැකිවීම. ඉඩ තියෙන නිසා තව එකක් ලියාගමු. ජාත්‍යන්තර සම්බන්ධතා පුළුල් කරගත හැකිවීම. ජාත්‍යන්තර සම්බන්ධතා පුළුල් කරගත හැකිවීම. හරි දැන් අපි ලියමු අවාසි. ඊළඟට ලියන්න අවාසි. අවාසි වල පළවෙනි එක ගෝලීය තරංගයට මුහුණ දීමට සිදුවීම. ගෝලීය තරංගයට මුහුණ දීමට සිදුවීම. ගෝලීය තරංගයට මුහුණ දීමට සිදුවීම. දෙවෙනි එක අලෙවි කරන පිරිවැය ඉහළ යාම. අලෙවි කරන පිරිවැය ඉහළ යාම. තව එකක් ලියමු. දේශීය ව්‍යාපාර බිඳ වැටීම. දේශීය ව්‍යාපාර බිඳ වැටීම. තව එකක් ලියමු. දේශීය සම්පත් සූරා කෑමට ලක්වීම. දේශීය සම්පත් සූරා කෑමට ලක්වීම. තව එකක් ලියමු. විවිධ සමාජ හා සංස්කෘතික පිරිහීම් ඇතිවීම. විවිධ සමාජ හා සංස්කෘතික පිරිහීම් ඇතිවීම. විවිධ සමාජ හා සංස්කෘතික පිරිහීම් ඇතිවීම. හරි. එන්න ළමයි මම පොඩි ප්‍රශ්න ටිකක් දාලා තියෙනවා ඔයාලගේ ටියුට් එකේ නේද? ඒකට එන්න බලන්න. මේවා අපි කතා කරාද? ළමයි කවුරු හරි කියන්නේ කතා කරාද? නෑ කතා කරේ නෑ. හරි හරි කතා කරලා නෑ නේද? හරි. බලන්න මට මේ පළවෙනි එකට උත්තරේ කියන්න. භෞතික මේක ටිකක් හොඳ ප්‍රශ්නයක්. මේක හොඳ ප්‍රශ්නයක්. භෞතික පැවැත්මේ පදනම මත පරිගණකය භාණ්ඩයකට උදාහරණයක් ලෙසද පරිගණක මෘදුකාංගයේ භාණ්ඩයකට උදාහරණයක් ලෙසද දැක්වේ. මොලේ තියෙන ළමයිට දීපු ප්‍රශ්නයක් 2022 එළවලු වලට අහපු ප්‍රශ්නයක්. මට හරි උත්තරේ කියන්න හැමෝම.
බලන්න පරිගණකය භාණ්ඩයකට උදාහරණයක්. පරිගණක මෘදුකාංගයේ භාණ්ඩයකට උදාහරණයක් කියලා තමයි දීලා තියෙන්නේ. ළමයි ඔයාලා බය වෙන්න එපා සිලබස් එක ඉවර කරයිද ඒවා මේවා ප්‍රශ්න අපි පන්තිය ඉස්සරහට මගේ අදහස අනිවාර්යෙන් අපි ඉස්සර කලින් බැජ් එකකටත් එහෙම කරා. සතියේ දවස් දෙකක්. සතියේ දවස් දෙකක් කියන්නේ අපි පැය 4ක් තියරි. තියරි පන්තිය කරනවා. ඊට පස්සේ ඊට අමතරව පේපර් ක්ලාස් එකක් තව මාස දෙකක් විතර ඔයාලට ටිකක් එකතු වුණාම පේපර් එකක් හදාගන්න පුළුවන් තත්ත්වයට ආපුවම අපි අනිවාර්යයෙන්ම පේපර් ක්ලාස් එකක් කරනවා. ඔයාලට මේ හැමදේම දෙන්නේ මම අර ඉස්සෙල්ලා කිව්ව රුපියල් 2500 ගාස්තුවට තමයි හැමදාම මේක ඔයාලගේ පන්ති ඉවර වෙනකන් මේ විදිහ තමයි. ආයෙ මගදී වැඩි කරන්නේ අතිරේකව ගාස්තු ගන්න ඒවා මේව නෑ. ටියුට් එක හරි වෙලාවට ගෙදරට ඉවනවා. මුදල් ගෙව්වා හෝ නොගෙව්වා හෝ මං හිතන්නේ මේ මාසෙ මං ඔක්කොටම යවන්නේ කියලා කිව්වා පන්ති. 2500 ගෙවන එක ඔයාලගේ වගකීම. මං ඒ වෙනුවෙන් උපරිම සේවයක් දෙනවා. හරිද? මට කියන්න භෞතික පැවැත්මේ පදනම මත පරිගණකය මොන භාණ්ඩයකට උදාහරණයක්ද? භාණ්ඩයකට කියලා තමයි දීලා තියෙන්නේ. ළමෙක් දාන්න උත්තරයක්. කවුරුත් තාම නම් දාලා නැහැ. පහසු භාණ්ඩයකට. පිස්සුනම් කෙලින්න එපා. පහසු භාණ්ඩ, සාපු භාණ්ඩ අපි තාම ඉගෙන ගත්තේ නැහැ. ඒවා ඉස්සරහට ඉගෙන ගන්න. මේක ටිකක් හිතන්න ඕන ප්‍රශ්නයක්. මම ඔයාලට භාණ්ඩයි සේවයි කියලා දෙනකොට කියලා දුන්නා භාණ්ඩයක් කිව්වම හැම වෙලේම ස්පෘශ්‍යයි නේද? භෞතික පැවැත්මක් තියෙනවා. අල්ලන්න පුළුවන්. සේවාවක් හැම වෙලේම මොකද්ද? අස්පෘශ්‍යයි. භෞතික පැවැත්මක් නෑ. අල්ලන්න අතපත ගන්න බෑ. එහෙම ඒවා මොකද්ද? සේවා. දැන් අපිට කම්පියුටර් එක මෙහෙම ගිහිල්ලා අල්ලන්න මේ පිහිදන්න, දූවිලි පිහිදන්න, ඔබන්න කරන්න පුළුවන්. ඒ වුණාට පරිගණක මෘදුකාංගය software එක අපිට අල්ලන්න පුළුවන්ද? Windows 8 ගහලා තියෙනවා. අපිට ඒක අල්ලලා බලන්න පුළුවන්ද? Windows 10 ගහලා තියෙනවා කියනවා. අල්ලන්න පුළුවන්ද? බලන්න පුළුවන්ද? දූවිලි පිහිදන්න පුළුවන්ද? ඒව මේව කරන්න බෑ. එහෙනම් මෙන්න මෙතනදී වාරකින් ටෙස්ට් කරලා තින්නේ පරීක්ෂා කරලා බලලා තින්නේ මොකක්ද? ඔයා භාණ්ඩයි සේවායි වල හරියට වෙනස අවබෝධ කරගෙන තියනවාද කියලා. එහෙනම් භෞතික පැවැත්මේ පදනම මත භෞතිකව තියනවද කියන පැවැත්මේ පදනම මත පරිගණකය ස්පෘශ්‍ය භාණ්ඩයකට උදාහරණයක්ද? පරිගණක මෘදුකාංගය අස්පෘශ්‍ය භාණ්ඩයකට උදාහරණයක්ද ලෙස උදාහරණයක්ද වේ. කොහොම බලන්න මේක හරි ළමයි? හසිනි පූර්ණිමා දාලා තිනවා ඔව් සර් කියලා. හොඳයි. තව නිමේෂා මෙත්සරණි පොවින්දු නිමෙත් තුන් දෙනෙක් දාලා තිනවා. හොඳයි. දෙවෙනි එක බලන්න ආයන්න. අන්තර්ජාලයේ මගින් සිදුවන සියලුම ව්‍යාපාර ක්‍රියාකාරකම් විද්‍යුත් ලෙස හඳුන්වන අතර විද්‍යුත් එහි උපකොටසකි. කියන්න මට උත්තරේ ළමයි. ඉක්මනට වෙලා යන්න බෑ. පළවෙනි හිතන්න මොකක්ද? විද්‍යුත් අන්තර්ජාලයේ මගින් සිදුවන සියලුම ක්‍රියාකාරකම් විද්‍යුත් මොකක්ද? chat එකේ දාන්න විද්‍යුත් මොකක්ද? අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරයේ සියලුම කටයුතු කරනවා නම් ඒක විද්‍යුත් ළමයි දෙතුන් දෙනෙකුට උත්තරේ වැරදෙනවා. අන්තර්ජාලය මගින් සිදුවන සියලුම ව්‍යාපාර ක්‍රියාකාරකම් විද්‍යුත් වාණිජ්‍ය නෙවෙයි. විද්‍යුත් වෙළඳාම විද්‍යුත් වෙළඳාම විද්‍යුත් වාණිජ්‍ය විද්‍යුත්
ව්‍යාපාර. මේ සංකල්ප තුන තමයි අපි ඉගෙන ගත්තේ. මේවා වෙනස හරියට වටහා ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. විද්‍යුත් වෙළඳාමේදී මොකද උනේ? මිලදී ගන්න එකයි විකුණන එකයි අන්තර්ජාලය ඔස්සේ කරා. මිලදී ගන්න එකයි විකුණන එකයි අන්තර්ජාලය ඔස්සේ කරා. විද්‍යුත් වාණිජ්‍යයේදී මොකද උනේ? මිලදී ගන්න එකයි විකුණන එකටයි අමතරව ව්‍යාපාර වලට සහාය වෙන උපකාරක සේවා මොනවාද? බැංකු කටයුතු ප්‍රවාහනයේ sannivedana රක්ෂණය ගබඩාකරණය වගේ ඒවට අන්තර්ජාලය පාවිච්චි කරා නේද? එහෙමනම් ඒ මොකක්ද? විද්‍යුත් වාණිජ්‍ය. විද්‍යුත් ව්‍යාපාර කියලා මොකක්ද කිව්වේ? ව්‍යාපාරයේ සියලුම කටයුතු සඳහා අන්තර්ජාලය යොදා ගන්නවා නම් අපි ඒකට කිව්වා විද්‍යුත් ව්‍යාපාර කියලා නේද? එහෙමනම් විද්‍යුත් ව්‍යාපාරයක් ඇතුලේ විද්‍යුත් වෙළඳාමක් තියෙනවා, විද්‍යුත් වාණිජ්‍යයක් තියෙනවා. අන්තර්ජාලයේ මගින් සිදුවන සියලුම ව්‍යාපාර ක්‍රියාකාරකම් මොකක්ද එතකොට උත්තරය? විද්‍යුත් ව්‍යාපාර ලෙස හඳුන්වන අතර විද්‍යුත් වාණිජ්‍ය හෝ විද්‍යුත් වෙළඳාම එහි උපකොටසක් වේ. ඒක හරි ළමයි අත උස්සන්න. වැරදිච්ච තැන තේරුණාද ළමයි? වැරදිච්ච ළමයි තේරුණාද? ආය වරදීද? හරි. ඒකට උත්තරය එතකොට විද්‍යුත් ව්‍යාපාර ලෙස හඳුන්වන අතර විද්‍යුත් වාණිජ්‍යයෙහි උපකොටසක් වේ. ව්‍යාපාර විකාශනයේ අවධි 4 පහත දැක්කේ ඊට සඳහන් ව්‍යාපාර විකාශනයේ විවිධ අවධි නිවැරදිව අනුපිළිවෙලට දක්වා ඇති වර්ණය තෝරන්න. ඒකට හරි උත්තරේ කියන්න මට. විද්‍යුත් තමා වෙන්නේ ව්‍යාපාර විකාශනයේ අවධි 4 හරි එක මොකක්ද? අපි ඉස්සෙල්ලාම භාණ්ඩ හෝමාරුවෙන් තමයි පටන් ගත්තේ නේ. T භාණ්ඩ හෝමාරුවෙන් ඊළඟට ආවා මුදල් භාවිතයේද. B ඊළඟට ආවා කාර්මික විප්ලවයට, ඊළඟට ආවා තොරතුරු ආර්ථිකයේද. D එකට. එහෙනම් උත්තරේ මොකක්ද? TBAD පස්වෙනි එක තමයි උත්තරේ. ඒක හරිද ළමයිගේ? ඒක නම් ගොඩක් අයගේ හරි. ඊට පස්සේ ඉන්න ව්‍යාපාර ප්‍රවණතාවයක් නොවන්නේ පහත සඳහන් දේ අතුරෙන් කුමක්ද? තුන්වෙනි එකට උත්තරය දාන්න බලන්න chat එකේ. එක එක උත්තර දානවා. හිතන්න. නව ව්‍යාපාර ප්‍රවණතාවයක් නොවන්නේ පහත් සඳහන් දේ අතුරින් කුමක්ද? ගෝලීයකරණය. අපි අද කතා කරා නව ව්‍යාපාර ප්‍රවණතාවයක්. ඒ කියන්නේ එක ව්‍යාපාර ප්‍රවණතාවයක්. දෙක විද්‍යුත් ගනුදෙනු. ඔව්. හරිත නිෂ්පාදිත. අපි හරිත නිෂ්පාදිත කියලා ව්‍යාපාර ප්‍රවණතාවයක් ඉගෙන ගත්තේ නැති වුණාට අපි ඉගෙන ගත්ත මොකක්ද? පරිසරය පිළිබඳ සැලකිලිමත් භාවය ඉහළ යාම කියලා නේද? ඒක තවත් විදිහකට කිව්වොත් මොකද්ද? හරිත නිෂ්පාදිත බිහිකීම. පරිසරය ගැන තියෙන උනන්දුව සැලකිල්ල නිසා තමයි යෝගට් නිෂ්පාදනයේදී යෝගට් කප් එකේ හැන්ද කාඩ්බෝඩ් වලින් හැදුවේ නේද? හරිත නිෂ්පාදිත බිහි කරන්නෙම පරිසරය ගැන සැලකිලිමත් භාවයක් තියෙන හින්දා නේද? ව්‍යාපාර කටයුතු කෙරෙහි බාහිර ආයතන මගින් කරවා ගැනීම. මට මේකට උත්තරේ කියන්න හැමෝම
නව ව්‍යාපාර ප්‍රවණතාවයක් නොවන්නේ පහත් සඳහන් දෙය අතුරේ කුමක්ද? හැමෝම දාන්න උත්තරේ. තුන්වෙනි එකට උත්තරේ. ළමයි. ඔව් දානවා. ඔව් ගොඩක් කට්ටිය හරියට කියලා තියෙනවා මේකට තුන්වෙනි එක තමයි උත්තරේ. මොකක්ද? මහා පරිමාණ නිෂ්පාදනය. මහා පරිමාණ නිෂ්පාදනය නව ව්‍යාපාර වල ප්‍රවණතාවයක් නෙවෙයි. මොකක්ද? නව ව්‍යාපාර වල ප්‍රවණතාවයක් නොවන්නේ මොකක්ද කියලා තමයි අහලා තිබුණේ. මහා පරිමාණ නිෂ්පාදනය කියන්නේ කාර්මික විප්ලවයෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලයක් නේද? හරි. තව හරි දැන් ඊළඟට අපේ ලියන ප්‍රශ්නයක් තියෙන ගෝලීකරණය යන කුමක්ද අර්ථකථනයක දේශීය ව්‍යාපාරයේ ධනාත්මක හා ඍණාත්මක බලපෑම් දෙක බැගින් ලියන්න. මම ඉස්සෙල්ලා පළවෙනි ස්ලයිඩ් එකේ කතා කරපු දේවල් ගෝලීකරණය කියන්නේ මොකක්ද? වාසි මොනවාද? අවාසි මොනවාද? ලෝකයේ රටවල් අතර පවතින ආර්ථික දේශපාලන සමාජ සංස්කෘතික බාධාවන් ඉවත් වෙලා ගිහිල්ලා ලෝකයේ තනි ආර්ථිකයක් බවට පත් වීම ගෝලීකරණය ලෙස හැඳින්වේ. එච්චරයි. වාසි දෙකයි අවාසි දෙකයි. වාසි මොනවාද? අවාසි මොනවාද? ඒක මං කාලේ ගන්නෑ ඔයාලට ලියා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අංශය තුළ සේවා සපයන ආයතන බහුලව දක්වන්න ලැබේ. හරි අපි දන්නවා. ව්‍යාපාර උපකාරක සේවා 4ක් සඳහන් කරන්න. අපේ ළමයිට 4ක් නෙවෙයි 5ක් ලියන්න පුළුවන් මොනවාද? බැංකු කටයුතු, රක්ෂණීය ප්‍රවාහන සංවේදනය ගබඩා කරන්නේ. 5ක් දන්නවා. 5 ලිව්වා. ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලබන සේවා දෙකක් කෙටියෙන් විස්තර කරන්න. මට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන සේවා දෙකක් දාන්න chat එකේ. ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන සේවා. ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන සේවා සඳහා උදාහරණ දෙකක් මට කියන්න ළමයි. කතා කරන්න ඕන. දුර හිටියා කියලා නෑ. chat එකේ දාන්න මම ඉස්සරහට මයික් එකත් ඔන් කරන්න දෙනවා. chat එකේ දාන්න. ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන සේවා දෙකක්. මොනවාද ඔයාලා දන්න සේවා අපනයනය කරන ඒවා? අපනයනයක ලක්ෂණය තමයි ලංකාවට විදේශ මුදල් එන්න ඕන. අපේ රටේ භාණ්ඩයක් හෝ සේවාවක් අපේ රටේ නොවන පුද්ගලයෙක් පාවිච්චි කරන්න ඕන. නැත්නම් ප්‍රයෝජනෙට ගන්න ඕන භාණ්ඩයක් හෝ සේවාවක්. අපේ රටේ ඉන්න කට්ටිය ශ්‍රමිකයන් විදේශ රටවල සේවය කරනව නේද? විදේශ රටවල සේවය කිරීම. අපිට ආදායමක් හම්බ වෙනවද? අපනයන ආදායමක් එනවද? අපනයන ආදායමක් හම්බ වෙනවා. අපේ රටේ භාණ්ඩයක් හරි සේවාවක් හරි අපේ රටේ නොවන පුද්ගලයන් පාවිච්චි කරනවද? පාවිච්චි කරනවා. අන්න දේශීය ශ්‍රමිකයන් විදේශ රටවල ශ්‍රමය සැපයීම අපි අපනයනය කරන විදියක්. ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන සේවා දෙකක් තමයි අහන්නේ. අපේ රටෙන් අපනයනය කරන සේවා. අපේ රටේ මිනිස්සු ගිහිල්ලා වෙන රටවල වැඩ කළා දෙනව නේද? කොරියාවේ ගිහිල්ලා ෆැක්ටරි වල වැඩ කළා දෙනවා. ගෙවල් අතු කාලා දෙනවා. දුබායි වල නැත්තම් මිඩල් ඊස්ට් කන්ට්‍රි මැද පෙරදිග රටවල ගිහිල්ලා ගෙවල් වල වළං හොදලා දෙනවා. නේද? අපේ රටේ සේවාවක් තමයි අපනයනය කළ දෙනවා. ආදායමක් එනවා. ඒ රටට ගිහිල්ලා සේවාවක් කළ දෙනවා නේද? තව සංචාරක සේවා. සංචාරකයෝ ලංකාවට ආපුවම අපි යාළුවට මොකද කරන්නේ? විවිධ සේවා දෙනවා නේද? ගොන් කරත් එක දාගෙන සීගිරිය වටේ එක්කන් යනවා. මුහුදු වෙරළ බලන්න යනවා. රජවරු මේවා හදපු විදිය ගැන කියලා දෙනවා. අපේ රටට ආදායමක් එනවා. අපේ රටේ සේවාව තව කවුරුත් තමයි වෙන කවුරුත් තමයි විදේශ රටක පුද්ගලයෙක් තමයි පරිභෝජනය කරන්නේ නේද? සංචාරක සේවා. තව ආරක්ෂක සේවා.
ආරක්ෂක සේවා. අපේ රටේ හමුදාව ගිහිල්ලා හයිටි රාජ්‍යයේ ආරක්ෂක කටයුතු කරනවා. නැත්නම් අපේ රටේ හමුදාව ගිහිල්ලා රුසියාවේ ආරක්ෂක කටයුතු කරනවා. හමුදාවත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. මොකක්ද කරලා තියෙන්නේ? අපේ රටට ආදායමක් එනවා. අපේ රටේ ඉන්න ශ්‍රමිකයෝ ගිහිල්ලා වෙන රටක වැඩ කරනවා. අන්න මොකක්ද? ආරක්ෂක සේවා කියන්නේ. එතකොට අපි සේවා අපනයන කරන විදිහක්. තව නඩත්තු කටයුතු. මේක ගුවන් වෙන්න පුළුවන්, නාවික වෙන්න පුළුවන්. ඉන්දියාවේ ප්ලේන් එකක් යන ගම ඔන්න මොකක් හරි කාර්මික දෝෂයකට ලක් වෙනවා. මොකක් හරි කැලලක් කැඩෙනවා. මොකද කරන්නේ? ටක් ගාලා කටුනාගේ එයාපෝට් එකට ඇවිල්ලා මොකක්ද එයා කරගන්නේ? නඩත්තු කරගන්නවා. අපේ රටේ ඉන්න කාර්මිකයෝ ඉන්දියාවේ ගුවන් යානය හදලා අපිට ආදායමක් උපයලා දෙනවා. තව කොහේ හරි යන නැවක්, සිංගප්පූරු යන නැවක් කොළඹ වරායට දාලා එයාලගේ එන්ජින් එකේ තියෙන අඩුපාඩුවක් හදා ගන්නවා. නැව පිරිසිදු කර ගන්නවා. නේද? එහෙම වුණොත් එයාලටත් අපි සේවයක් දීලා එයාලගෙමුත් ආදායමක් උපයා ගන්නවා. එහෙනම් මේකට අපි ලියන්න පුළුවන් සේවා කීපයක් තියෙනවා. පළවෙනි එක ලියමු. ඒකට සේවා හතරකට ඉඩ තියලා ඊළඟට ලියන්න අපනයන කරන ලබන පළවෙනි සේවාව තමයි ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් විදේශ රටවල ව්‍යාපාර හා අනෙකුත් ස්ථානවල සේවය සැපයීම. තව එකක් ලියමු. සංචාරක සේවා. ඒකේ යටතේ ලියමු සංචාරක සේවා යටතේ විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා ආහාර පාන නවාතැන් පහසුකම් සංචාරක මඟ පෙන්වීම වැනි කටයුතු මගින් ඕනේ. සංචාරක මඟ පෙන්වීම වැනි කටයුතු. ඊළඟ එක ලියමු ආරක්ෂක සේවා. ඒක යටතේ ලියමු ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් විදේශ රටවල ආරක්ෂක කටයුතු වල නිරත වීම.
තව එකක් ලියමු. නඩත්තු කටයුතු වරහන් ඇතුලේ ගුවන් හා නාවික. නඩත්තු කටයුතු වරහන් ඇතුලේ ගුවන් හා නාවික. ඒකේ යටතේ ලියමු ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා හා නාවික යාත්‍රා. ගුවන් යානා හා නාවික යාත්‍රා සඳහා අවශ්‍ය සේවා සැපයීම මගින් ආදායම් උපයා ගැනීම. හරි මං හිතනවා ඇති කියලා එකට. හරි අපි ආතිරේක කියවීම් ටික කාර්මික විප්ලවයේ කතා කරන වෙලාවේදී කරා. හරි එහෙනම් අපි සාර්ථකව අපේ පළවෙනි ටියුට් එක ඉවර කරනවා ගන්න අපේ දෙවෙනි ටියුට් එක. හරි අපේ ව්‍යාපාර පදනම හා පරිසරය කියන පාඩමේ අපි පළවෙනි ටියුට් එකෙන් කතා කරා අනුමාත්‍රිකා දෙකක් නේද? ව්‍යාපාර සංකල්පය අපි පැහැදිලි කරා. ඊට පස්සේ ව්‍යාපාර විකාශනය හා එහි ප්‍රවණතා කතා කරා. අපිට මේ මම ඔයාලට එවපු දෙවෙනි ටියුට් එකේ අනුමාත්‍රිකා තුනක් කතා කරන්න තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි ව්‍යාපාර වර්ගීකරණය කිරීම. ව්‍යාපාර වර්ග කිරීම. කාට හරි ටියුට් හම්බෙච්ච නැති ළමෙක් ඉන්නව නැත්නම් හම්බෙච්ච කට්ටිය ඔක්කොම chat එකේ දාන්න. දෙවෙනි ටියුට් එක හම්බුණාද? හම්බ වුණාද? ළමයි එක දෙනා රිප්ලයි කරන්නේ ඔක්කොම දාන්න. මෙතන ඉන්නවා 100කට ආසන්න ළමයි ගානක්. ලයිව් එකේම ඉන්නවා 100ක්. හම්බ වුණා. හරි ගොඩක් කට්ටියට හම්බෙලා තිනවා. හම්බ වෙච්ච නැති කවුරු හරි ඉන්නවනම් මට මැසේජ් එකක් පර්සනල් මැසේජ් එකක් දාන්න WhatsApp එකට. එතකොට අදාළ කට්ටිය එක බලන්න. හරි මේ බලන්න. දැන් අපි දන්නවා ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ව්‍යාපාර බිහි වුණේ මොනවාද? කොහොමද? ව්‍යාපාර වල නව ප්‍රවණතා මොනවාද? එකී නොකී සියලුම දේවල් දැන් ඔයා ව්‍යාපාරයක් ගැන ටිකක් හොඳ අවබෝධයක් තියෙනවා. දැන් අපි යන්නේ මොකක් බලන්නද? මේ ව්‍යාපාර වර්ගීකරණය කරන්න තමයි අපි යන්නේ. ඒ කියන්නේ බෙදලා වෙන් කරන්න. එක පදනම් ටිකක් අරගෙන ව්‍යාපාර බෙදලා වෙන් කරන්න. ඇයි අපිට එහෙම බෙදලා වෙන් කරන්න ඕන? ව්‍යාපාරවල අයිතිකරුවන්ට තම ව්‍යාපාරය ගැන දැන ගැනීමට අපි කරන්නේ මොන වගේ ව්‍යාපාරයක්ද? අපේ ව්‍යාපාරය මොන වගේ වර්ගයකටද අයිති වෙන්නේ? අන්න මට දැනගන්න ඕන. මම ව්‍යාපාරයක් කරනවා බිස්නස් ස්ටඩීස් ව්‍යාපාර අධ්‍යයනයේ ක්ලාස් එකක්. මේක මොන ව්‍යාපාරයක්ද දන්නේ? මේක අයිති වෙන්නේ මොන කෑල්ලකටද දන්නේ? මට දැනගන්න ඕන. අන්න ව්‍යාපාරිකයෝ විදිහට අයිතිකරුවෝ කැමති තමන්ගේ ව්‍යාපාරයේ මොන කොටසටද අයිති වෙන්නේ කියලා දැනගන්න. තව මොනකටද? ව්‍යාපාරයේ ඉදිරි
සැලසුම් සකස් කිරීමට සැලසුම් සකස් කිරීමට දැන් මම හිතාගෙන ඉන්නවා මම කරන්නේ මහා පරිමාණ ව්‍යාපාරයක් මට මම තමයි ලංකාවේ ඉන්න හොඳම ව්‍යාපාරිකයා මම තමයි ලොකුම ව්‍යාපාරිකයා කියලා හිතාගෙන මම සැලසුම් සකස් කරොත් මම තමයි ලංකාවේ ඉන්න හොඳම ව්‍යාපාර අධ්‍යයන ගුරුවරයා ලොකුම හොඳම නෙවෙයි ලොකුම මට තමයි ලංකාවේ වැඩිම ළමයි පිරිසක් ඉන්නේ කියලා හිතාගෙන වැඩ කරොත් මගේ ව්‍යාපාරේ කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. ඇයි මම වර්ගීකරණය කරගෙන තියෙනවා වැරදි. මම තමයි ලොකු නෙවෙයි. මම තමයි ලොකුම එක්කෙනා කියලා. මම හිතන් ඉන්නේ. හැබැයි ඇත්ත බැලුවොත් ඒක නෙවෙයි. මට වැඩි ලොකුත් කට්ටිය ඉන්නවා. එහෙනම් මම දැනගන්න ඕන මම සුළු ව්‍යාපාරයක්ද මධ්‍යම පරිමාණ ව්‍යාපාරයක්ද මහා පරිමාණ ව්‍යාපාරයක්ද කියලා හරියට දැනගන්න. එහෙම වුණොත් තමයි මට හරියට සැලසුම් කළ මගේ ව්‍යාපාරය ලොකු ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ නේද? තව කිව්වොත් රාජ්‍යයේ පැත්තෙන් රාජ්‍යයට ව්‍යාපාර වලට අදාළ ප්‍රතිපත්ති සම්පාදනයේද රාජ්‍යයට ඕන ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැගා සිටවන්න. පොඩි ව්‍යාපාර ගොඩ දාන්න තමයි රාජ්‍යයට ඕන. රාජ්‍යයට ඒ අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්න මේ ලංකාවේ තියෙන ව්‍යාපාර ඔක්කොම වර්ගීකරණයක් කරගන්න එක වැදගත් නේද? නැත්නම් එයාලා ප්‍රතිපත්ති සම්පාදනය කරනවා හැමෝටම එකට. ලොකු ව්‍යාපාර වලටයි පොඩි ව්‍යාපාර වලට එක විදිහට ප්‍රතිපත්ති සම්පාදනය කළා ලංකා ව්‍යාපාර දියුණු කරන්න පුළුවන්ද? දියුණු කරන්න බෑ. එහෙනම් රාජ්‍යයට ව්‍යාපාර වලට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නත් මොකක්ද ඕන වෙන්නේ? ව්‍යාපාර වර්ගීකරණයක් කරලා දක්වන්න ඕන. නැත්තම් එයාලගේ ප්‍රතිපත්ති සාර්ථක වෙන්නේ නැහැ. අන්න මේ වගේ අරමුණු ටිකක් තියාගෙන තමයි අපි මේ ව්‍යාපාර වර්ගීකරණය කරනවා කියන එක කරන්න යන්නේ. ඔයාලගේ විෂය නිර්දේශයේ ඇතුලේ ඔයාලගේ සිලබස් එකේ ඔයාලට ව්‍යාපාර ප්‍රධාන ආකාර පහකට ප්‍රධාන පදනම් පහක් යටතේ වර්ගීකරණය කරලා දක්වලා තියෙනවා. ඒක තමයි අපි දැන් පළවෙනියටම කතා කරන්න යන්නේ. පළවෙනිම ආකාරය තමයි නිෂ්පාදිතයේ ස්වභාවය මත ව්‍යාපාර වර්ගීකරණය කිරීම. ඒ මොකක්ද? නිෂ්පාදිතයේ ස්වභාවය මත කියලා කියන්නේ. හිතන්න ඔන්න හැම ව්‍යාපාරයකින්ම වෙන්නේ මොකක්ද කියලා හිතන්න. හැම ව්‍යාපාරයකින්ම වෙන්නේ අන්තිමේ භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයට දෙන එකනේ. පාරිභෝගිකයට භාණ්ඩයක් හෝ සේවාවක් දෙන්නේ නැති ව්‍යාපාර නෑ. නේද? භාණ්ඩයක් හෝ සේවාවක් බිහි කරන්නේ නැති ව්‍යාපාර නෑ. හරි. මෙන්න මේ භාණ්ඩය හෝ සේවාව බිහි කරන්නේ කොහොමද කියන එක මත තමයි මෙන්න මේ නිෂ්පාදිතයේ ස්වභාවය මත ව්‍යාපාර වර්ගීකරණය කරලා දක්වලා තියෙන්නේ. ඒ අනුව අපි ව්‍යාපාර ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. ප්‍රාථමික අංශයේ ව්‍යාපාර. දෙක ද්විතීක අංශයේ ව්‍යාපාර. තුන්වෙනි එක තෘතීක අංශයේ ව්‍යාපාර. හරි. මේ කියන්නේ අපි බිහි කරන භාණ්ඩය හෝ සේවාව බිහි කරන්නේ කොහොමද කියන එක මත තමයි නිෂ්පාදිතයේ ස්වභාවය මත භාණ්ඩ හා ව්‍යාපාර වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒ අනුව ප්‍රධාන ආකාර තුනයි ප්‍රාථමික, ද්විතීක, තෘතීක කියලා. හරි. ප්‍රාථමික අංශයේ ව්‍යාපාර. මම මේක පැහැදිලි කරන්න පොඩි උදාහරණයක් ගන්නම්. ඔන්න ඔයා
ගොවියෙක්. ඔයා ගොවියෙක්. ඔයා ගොවියෙක්. දැන් ඔන්න ඔයා හදනව මොනවාද? තක්කාලි. තක්කාලි වගා කරන ඔයා තක්කාලි වගා කරන ගොවියෙක්. ඔයා තක්කාලි ටික හදන ගොවියෙක් නම් තක්කාලි හැදුවා. තක්කාලි අස්වැන්න නෙලා ගත්තා. ස්වභාව ධර්මයෙන් හම්බෙන දේවල් ඒ ආකාරයෙන්ම ගන්නවා නම් ඒ ටික අරගෙන ගිහිල්ලා කඩේට විකුණනවා. ස්වභාව ධර්මයෙන් හම්බ වෙන විදිහටම අරගෙන ගිහිල්ලා කඩේට ගිහින් විකුණනවා. අන්න ඒව මොනවාද? ප්‍රාථමික අංශයේ ව්‍යාපාර. කිසියම් නිෂ්පාදිතයක් ස්වභාව ධර්මයෙන් ඒ විදිහටම අරගෙන ගිහිල්ලා වා ප්‍රයෝජනෙට ගන්නවා නම් ඒක ප්‍රාථමික අංශයේ ව්‍යාපාර. ස්වභාව ධර්මයෙන් හම්බෙන විදිහටම තමයි වාගේ ව්‍යාපාරයේ නිෂ්පාදිතයේ විදිහට ගන්නෙ. තක්කාලි ගොවියා. අන්න තක්කාලි හැදුනා, තක්කාලි ගෙඩි කඩාගත්තා, ගිහින් විකුණුවා. කිසිම වෙනසක් කරන්නේ නෑ. හරි. ඔන්න ඔයා තක්කාලි ටික ගෙනියලා විකුණුවාට පස්සේ කඩේ ඉඳන් වෙන පාර්ශවයක් අරගෙන ඔයා හදනවා යා මොනවාද? සෝස් හදනවා. තක්කාලි සෝස්. තක්කාලි සෝස්. මේ ස්වභාව ධර්මයෙන් ගත්ත නිෂ්පාදිත නිමැවුම් හා ඉදිකිරීම විදිහට වෙනස් කරලා ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන් තක්කාලි ගත්තා. ඔයා ඒකට මොකද කරේ? ඔයා ඒක එකතු කරගෙන තක්කාලි සෝස් හැදුවා. මේ නිෂ්පාදිතේ ස්වභාව ධර්මයෙන් ගත්ත එකේ ස්වභාවය වෙනස් කරලා ඔයා දැන් මොනවද? තක්කාලි සෝස් හැදුවා. ඒ වගේ ව්‍යාපාර ඔයා අපි මොකක් විදිහටද වර්ගීකරණය කරන්නේ? ද්විතීයික අංශයේ ව්‍යාපාර. ප්‍රාථමික අංශයේ ව්‍යාපාර වලින් කරන්නේ ස්වභාව ධර්මයෙන් හම්බෙනවා. ඒ ආකාරයෙන්ම ගන්නවා. ඔයා ගිහිල්ලා මාළු අල්ලනවා. ඔයා ගිහිල්ලා වගා කරනවා. ඒ වගේව ඔක්කොම මොකටද අයිති වෙන්නේ? ප්‍රාථමික අංශයේ ව්‍යාපාර වලට ඒ ගන්න දේවල් නිමැවුම් හා ඉදිකිරීම විදිහට වෙනස් කරන ව්‍යාපාර මොනවාද? ද්විතීයික අංශයේ ව්‍යාපාර. නැත්නම් නිෂ්කර්ෂක ව්‍යාපාර. හරිද? ඊට පස්සේ තෘතීයික අංශයේ ව්‍යාපාර කියන්නේ සියලුම සේවා ආශ්‍රිත ව්‍යාපාර. ඔයා තක්කාලි සෝස් හැදුවට පස්සේ ඔයා ඒක ගිහිල්ලා මොකක්ද කරන්නේ? කඩවලට දානවා, විකුණන්න දානවා. කඩේ මුදලාලි මොකද කරන්නේ? සෝස් විකුණනවා. සෝස් විකිණීම මොකක්ද? තෘතීයික අංශයේ ව්‍යාපාර. සියලුම සේවාවක් පාරිභෝගිකයන්ට ඒක විකුණනවා. සේවාවක් කරන්නේ සැලුන් එක කොණ්ඩේ කපලා දෙනවා. සේවාවක්. අන්න සියලුම සේවාංශයේ ව්‍යාපාර අපි මොනවද කියන්නේ? තෘතීයික අංශයේ ව්‍යාපාර. ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරලා ප්‍රාථමික අංශයේ ව්‍යාපාර නැතෝ නිෂ්කර්ෂක අංශයේ ව්‍යාපාර. ද්විතීයික අංශයේ ව්‍යාපාර වලට අපි තව නමක් කියනවා නිර්මාණක. තෘතීයික අංශයේ ව්‍යාපාර සේවාංශයේ ව්‍යාපාර. ප්‍රාථමික අංශයේ ව්‍යාපාර වල මොකද වෙන්නේ? ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් ඒ ආකාරයෙන්ම ලබා ගන්න ව්‍යාපාර මොකක්ද? ප්‍රාථමික අංශයේ ව්‍යාපාර. වැවට ගිහිල්ලා දීවරේක් මාළු අල්ලනවා. මොකක්ද? ප්‍රාථමික අංශයේ ව්‍යාපාරය. ගොවියෙක් වගා කරලා තක්කාලි ගන්නවා. අස්වැන්නක් ගන්නවා. මොකක්ද? ප්‍රාථමික අංශයේ ව්‍යාපාරය. අන්නේ වැවෙන් අල්ලපු මාළු ටික නැත්තම් මොහොතෙන් අල්ලපු මාළු ටික ගෙනල්ලා සැමන් හදනවා. සැමන් හැදුවම ඒක මොකක්ද? සැමන් හදන ව්‍යාපාරය. තක්කාලි ටික අරගෙන තක්කාලි සෝස් හදන ව්‍යාපාරය මොකක්ද? ද්විතීයික අංශයේ ව්‍යාපාරය. මොකක්ද කරන්නේ? ස්වභාවීය ධර්මයෙන් ගන්නේම නිමැවුම් හා ඉදිකිරීම. පෙරළුම් හා ගැලපුම් විදිහට මොකක්ද කරන්නේ? වෙනස් කළා නිෂ්පාදිතයක් බිහි කරනවා නම් ඒක මොකක්ද? ද්විතීයික අංශයේ ව්‍යාපාරය. සියලුම සේවා සම්බන්ධ ව්‍යාපාර අපි කියනවා තෘතීයික අංශයේ ව්‍යාපාර කියලා. හරි නේද? ඒක තේරුණාද ළමයි?
හරි. එහෙනම් ඒ අපේ පළවෙනි ව්‍යාපාර වර්ගීකරණ ආකාරය. අපි යම් දෙවෙනි එකට. දෙවෙනි එක හිමිකාරීත්වයේ මත ව්‍යාපාර වර්ගීකරණ. හිමිකාරීත්වය මත. හිමිකාරීත්වයේ මත ප්‍රධාන ආකාර දෙකයි ව්‍යාපාර. පෞද්ගලික අංශයේ ව්‍යාපාර, පොදු ව්‍යාපාර. පොදු ව්‍යාපාර, පෞද්ගලික අංශයේ ව්‍යාපාර, පොදු ව්‍යාපාර. හිමිකාරීත්වය මට හිතන්න ව්‍යාපාරයක හිමිකාරීත්වය හම්බ වෙන්නේ කොහොමද? ගමේ කඩේ මුදලාලිට තමයි ගමේ කඩේ අයිති වෙන්නේ නේද? නවලෝක මුදලාලිට තමයි නවලෝක කම්පැනි එක අයිති වෙන්නේ නේද? ඇයි මේ එක එක්කිනාට එයා ඒ ව්‍යාපාර ඒ පුද්ගලට අයිති වෙලා තියන්නේ ඇයි? ඒවා පටන් ගන්න සල්ලි දාලා තියෙන්නේ එයාලා නේද? පෞද්ගලික අංශයේ ව්‍යාපාර පටන් ගන්න සල්ලි දාන්නේ කවුද? ඒ ව්‍යාපාරිකයා. හැබැයි මෙහෙම හිතන්න ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නැත්නම් TTB එක. TTB එක. නැත්නම් ධර්මරාජ විද්‍යාලය මහනුවර. ධර්මරාජ විද්‍යාලයේ පටන් ගන්න සල්ලි දාලා තියෙන්නේ කවුද? වෙන කවුරුහරි මුදලාලි කෙනෙක්ද? නෑනේ. TTB එක පටන් ගන්න ඔයාලගේ කවුරුහරි සල්ලි දාලා තියනවද? නෑ. මේවට අයිතිකාරයෝ නෑ. එහෙනම් මේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරයි පොදු අංශයේ ව්‍යාපාරයි කියලා බෙදන්න පදනම වෙන්නේ මේක පටන් ගන්න කවුද සල්ලි දාලා තින්නේ? ආරම්භක ප්‍රාග්ධනයේ කවුරු විසින්ද දාලා තියෙන්නේ කියන එක මත. ඒක තනි පුද්ගලයෙක් හරි පුද්ගල කණ්ඩායමක් හරි එකතු වෙලා තමන්ගේ පෞද්ගලික සල්ලි වලින් පටන් ගත්තා නම් ඒක අපි කියනවා මොකක් කියලාද? පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් කියලා. හැබැයි පොදු ව්‍යාපාර කියන්නේ මොකද්ද? TTB, පාසල්, තැපැල් කන්තෝරු මේ වගේ ඒවා පටන් ගන්න කවුරුවත් තනියෙන් සල්ලි දාලා නැහැ නේද? කවුරුවත් තනියෙන් සල්ලි දාලා නැහැ. හැබැයි කාගේ සල්ලි වලින්ද මේවට සල්ලි දාලා තියෙන්නේ කවුද? මධ්‍යම රජය. රජය නේද? රජයේ සල්ලි දාලා තියෙන රජයේ ගෙදරින් ගෙනල්ලාද? නෑ. ඒවට සල්ලි දාලා තියෙන්නේ පොදු මහ ජනතාවගෙන් ගන්න බදු මුදල් වලින් තමයි එයාලා ඒවට සල්ලි දා ව්‍යාපාර පවත්වාගෙන යන්නේ නේද? එහෙනම් රජය විසින් පොදු මහජන අරමුදල් වලින් පවත්වාගෙන යන ව්‍යාපාර මොනවාද? පොදු ව්‍යාපාර. පෞද්ගලික අංශය තම පෞද්ගලික මුදල් වලින් අරමුදල් දාලා පටන් අරගෙන තියෙන ව්‍යාපාර මොකක්ද? පෞද්ගලික අංශයේ ව්‍යාපාරය. ව්‍යාපාර හිමිකාරීත්වය මත වර්ග දෙකකට බෙදෙනවා. එක පෞද්ගලික අංශයේ ව්‍යාපාර, දෙක පොදු අංශයේ ව්‍යාපාර. පෞද්ගලික අංශයේ ව්‍යාපාර පටන් ගන්න අරමුදල් දාලා තින්නේ පෞද්ගලික ව්‍යාපාරි කියන්නේ යාළගේ පෞද්ගලික සල්ලි වලින්. පොදු අංශයේ ව්‍යාපාර පටන් ගන්න සල්ලි දාලා තින්නේ කවුද? මධ්‍යම රජය පොදු මහජන අරමුදල් වලින් තමයි දාලා තින්නේ නේද? ඒක අපි චුට්ටක් පැහැදිලි කරගෙන ලියාගෙන ඊළඟ එකට එමු. හරි. නිෂ්පාදිතයේ ස්වභාවය අනුව වර්ගීකරණය කියන එකට ලියමු. මිනිස් අවශ්‍යතා හා උවමනා මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට අවශ්‍ය මිනිස් අවශ්‍යතා හා උවමනා නිෂ්පාදිතයේ ස්වභාවය අනුව කියන එකට ලියමු. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට අවශ්‍ය
භාණ්ඩ හා සේවා සකස් කර ගන්නා ආකාරය මත සකස් කර ගන්නා ආකාරය මත වර්ගීකරණය කිරීම මෙහිදී සිදුවේ. මේ අනුව ව්‍යාපාර ප්‍රධාන වර්ග තුනකට බෙදා දක්වයි. ප්‍රධාන වර්ග තුනකට බෙදා දක්වයි. පළවෙනි එක ප්‍රාථමික ව්‍යාපාර. හැලයිරක් ගහලා නිෂ්කර්ෂක ව්‍යාපාර. ප්‍රාථමික අංශයේ ව්‍යාපාර තවත් විදිහකට කියනවා නිෂ්කර්ෂක ව්‍යාපාර. දෙවෙනි එක ද්විතීක ව්‍යාපාර. ඒකට තව නමක් කියනවා නිර්මාණක ව්‍යාපාර. තුන්වෙනි එක තෘතීක අංශයේ ව්‍යාපාර. තෘතීක අංශයේ ව්‍යාපාර. දෙවෙනි එක හිමිකාරීත්වයේ මත වර්ගීකරණය කිරීම. හිමිකාරීත්වයේ මත වර්ගීකරණය කියන එකට ලියමු අපි ව්‍යාපාරයේ ආරම්භය සඳහා අවශ්‍ය අරමුදල් සපයා ඇති ආකාරය මත වර්ගීකරණය කිරීම මෙහිදී සිදුවේ. එනම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අරමුදල් යෙද වූ පාර්ශවයට අදාළ ව්‍යාපාරයේ හිමිකාරීත්වය ලැබෙන අතර එය පහත පරිදි දැක්විය හැක. පළවෙනි එක පෞද්ගලික අංශයේ ව්‍යාපාර. ඉස්සරහින් තුට්ටක් ලියමු. පුද්ගලයන් තම පෞද්ගලික ධනය යොදා ආරම්භ කරන ලද ව්‍යාපාර. දෙවෙනි එක පොදු ව්‍යාපාර නැත්නම් රාජ්‍ය අංශයේ ව්‍යාපාර.
පොදු ව්‍යාපාර නැත්නම් රාජ්‍ය අංශයේ ව්‍යාපාර. හරි. දැන් අපි පදනම් දෙකක් දන්නව නේද? ව්‍යාපාර වර්ගීකරණය කරන්න පුළුවන් පදනම් දෙකක් දන්නවා. අපි එහෙනම් තව එකක් බලමු. අරමුණ අනුව ව්‍යාපාර වර්ගීකරණය කරන්නේ කොහොමද කියලා. අරමුණ අනුව අපි ව්‍යාපාර වර්ග දෙකකට බෙදනවා. පළවෙනි එක ලාභ අරමුණු කරගත් ව්‍යාපාර. දෙවෙනි එක ලාභ අරමුණු නොකරගත් නැත්නම් සමාජ සුබ සාධනය අරමුණු කරගත් ව්‍යාපාර. හරි. පළවෙනි දෙක තේරුණාද කියලා මට chat එකේ දාන්න. ළමයි නිදා ගන්න එපා. පළවෙනි දෙක තේරුණාද? නිෂ්පාදිතයේ ස්වභාවය මතයි හිමිකාරීත්වයේ මතයි වර්ගීකරණය තේරුණාද? තේරුණා. ඔව් තේරුණා. තව ඉන්නව කො ඔක්කොම දාන්න. හරි. මේ බලන්න මම ඔයාලට ව්‍යාපාරයක් නිර්වචනය කරනකොට කිව්වා ලාභ අරමුණු කරගත් ව්‍යාපාර වගේම ලාභ අරමුණකින් තොරව ඒ කියන්නේ තව විදිහකට කිව්වොත් සමාජ සුබ සාධනය අරමුණු කරගත්ත ව්‍යාපාරක් තියෙනව නේද? ඔයාලගේ පාසල රජයේ රෝහල ව්‍යාපාර. හැබැයි ලාභ අරමුණකින් තොරව තමයි ක්‍රියාත්මක වෙන්නේ. නේද? මෙයාලගේ අරමුණ පෞද්ගලික අංශයේ ව්‍යාපාරවල ගොඩාක් ඒ වගේ අරමුණ ලාභේ වුණාට පොදු අංශයේ ව්‍යාපාරවල අරමුණ ප්‍රධාන අරමුණ ලාභේ නොවෙන්න පුළුවන් නේද? ඔයාලගේ ගමේ ගමට යන්න තියෙන අන්තිම බස් එක බොහෝ විට පෞද්ගලික අංශයේ බස් එකක් නෙමෙයි. හැම වෙලේම මොකද්ද? CTB බස් එකක් නේ. අනිවාර්යෙන් දන්නවා යන්න ඉන්නේ කීප දෙනෙක්. සමහරට දෙතුන් දෙනෙක්. හැබැයි යාළුවා ඒක නොකඩවා අඛණ්ඩව පවත්වාගෙන යනව නේද? ඇයි අඛණ්ඩව පවත්වාගෙන යන්නේ? එයාලගේ අරමුණ ලාභය වුණා නම් ඕක කීයටවත් පවත්වාගෙන යන්න විදිහක් නැහැ නේද? ඇයි? මිනිස්සු දෙන්නේ තුන් දෙනෙක් දාගෙන ගිහිල්ලා එයාට ලාභයක් උපයන්න බෑ. හැබැයි එයාලා CTB එකෙන් මොකද කරන්නේ? නොකඩවා මේ සේවාව පවත්වාගෙන දිගටම යනවා. ඇයි එයාලගේ අරමුණ ලාභය නෙවෙයි මොකක්ද? සමාජ සුබ සාධනය. සමාජයට යහපතක් සැලසීම නේද? සමහරට ওই බස් එක තිබුණ නැත්තම් අපේ දුර වැඩ කරන තාත්තලා දෙතුන් දෙනෙකුට එයාලගේ ගෙදරට එන්න බැරි වෙයි නේද? අන්න ඒ සේවාව සපයන්න ඕන හින්දාම තමයි මේ ලාභ අරමුණු කරගත් නොකරගත් ව්‍යාපාර තව විදිහකට කිව්වොත් සමාජ සුබ සාධනය අරමුණු කරගත් ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ. මම ඔයාලට පොඩි ප්‍රශ්නයක් අහුවොත් මේ ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාර නම් ලාභයෙන් තමයි යාලට ඕන අරමුදල් හොයාගන්නේ නේද? මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කොහොමද මේ දිගටම පවත්වාගෙන යන්නේ? මට පොඩි උත්තරයක් කියන්න. කොහොමද මේ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ කියලා? කොහෙන්ද අරමුදල් හොයාගන්නේ? මේ බැංකු ඉතුරුම් නෙවෙයි. බැංකු ඉතුරුම් කියන එක ඉතුරු කරන්න ඉස්සෙල්ලා යාට මුදල් හම්බ වෙන්න බෑ. මං අහන්නේ මේ මුදල් දිගටම ලාභ ලබන ව්‍යාපාර පවත්වාගෙන යන්නේ කොහොමද? කොහෙන්ද සල්ලි හම්බ වෙන්නේ? හැමෝම දාන්න බෑන උත්තරයක්. බැංකු ඉතුරුම් කියන එක උත්තරයක් විදිහට බාර ගන්න බෑ. හැමෝම දාන්න උත්තරයක්.
ඔය එක්කෙනෙක් හොඳ උත්තරයක් දාලා තිනවා රජයෙන් හම්බ වෙන මුදල් කියලා. තව දාන්න. ඔව් හරි. තව එකක් දාලා තිනවා පරිත්‍යාග කියලා. ඔව් හරි. මේ ඔයා හිතන්න ඔයාලගේ ඉස්කෝලේ ලාභ අරමුණු නොකරගත් ව්‍යාපාරයක් නේ. ලාභයක් අපේක්ෂාවෙන් නෙවෙයි පාසල ක්‍රියාත්මක වෙන්නේ. ඒකට අවශ්‍ය අරමුදල් දෙන්නේ කවුද? රාජ්‍යයේ අයවැය ලේඛනයේ නේද? රාජ්‍ය වෙන් කිරීම වලින් වෙන් කිරීම. සමහර විට ඔය දැන් ගොඩාක් අපේ රෝහල් නඩත්තු කරන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආධාර දෙනවනේ. ඒ වගේ ආධාර දෙනවා. තව ඔයාලා දැන් ඔන්න රාජ්‍ය නොවන සංවිධානය පවත්වාගෙන යන දුප්පත් මිනිසුන්ට උදව් කරන්න. ලාභ අරමුණු නොකරගත් ව්‍යාපාරයක් නේ. ව්‍යාපාරයක් කරගෙන යනවා ලාභ අපේක්ෂාවකින් තොරව. මේක පබ්ලිෂ් කරපු ගමන් මේක ගැන පොඩි ප්‍රචාරණයක් දෙනවා ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා. ඕස්ට්‍රේලියාව ගියපු ගමන් දීපු ගමන් මොකද වෙන්නේ? එයාලා මොනවද දෙන්නේ ඔයාලට? පරිත්‍යාග නේද? පරිත්‍යාග කරනවා. තව ලෝක බැංකු ආධාර. මේ වගේ බොහෝ විට පරිත්‍යාග ප්‍රදාන රජයෙන් වෙන් කිරීම මේ වගේ තමයි ලාභ අරමුණකින් තොරව ක්‍රියාත්මක වෙන ව්‍යාපාර පවත්වාගෙන යන. දැන් ශ්‍රී ලංකන් එයාලයින් එකේ පාඩුව බිලියන් 18000ක්ලු. මෙච්චර කාලයකට ලැබලා තියෙන පාඩුව. මේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරය නම් අවුරුද්දක් ලාභයි ඊළඟ අවුරුද්ද ලාභයි ව්‍යාපාරේ වහනවා. අනිවාර්යෙන් වහනවා. හැබැයි මේ වගේ ව්‍යාපාර අලාභ ලබාගෙන තියාගෙන යන්න එයාට හැකි වෙලා තියෙන්නේ මොකක් නිසාද? රජයෙන් සල්ලි දෙනවා. පාඩු ලබන්න මොකද්ද වෙන්නේ? රජයෙන් ආය සල්ලි දීලා තමයි මෙයා පවත්වාගෙන යන්නේ. මොකක් අරමුණ හින්දාද? සමාජ සුබ සාධනය. ලාභ අපේක්ෂාවකින් තොරව සමාජ සුබ සාධනය අරමුණු කරගෙන තමයි මේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ. හරි ඊළඟට එන්න තව එකක් අපි කතා කරමු. ඊළඟ පදනම තමයි පරිමාණය අනුව ව්‍යාපාර වර්ගීකරණය කිරීම. පරිමාණය අනුව මේකට ශුද්ධ පරිමාණ ව්‍යාපාර, සුළු පරිමාණ ව්‍යාපාර, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ. මේක ව්‍යාපාර පරිමාණය අනුව වර්ගීකරණය කරන්න ප්‍රධාන පදනම තමයි ආයෝජිත ප්‍රාග්ධනය. කොච්චර මුදලක් ආයෝජනය කළාද ඔයා මේ ව්‍යාපාරය පටන් අරගෙන තියෙන්නේ කියන එක මත තමයි මේ පරිමාණය අනුව ව්‍යාපාර වර්ගීකරණය කරන්නේ. බොහෝ ඔයාලා දැන් ටිකක් ජගත් බණ්ඩාරනායක සර්ගේ වගේ පොතක් එහෙම කියවුවොත් මෙන්න මේ ආකාර 4ම තියෙනවා. හැබැයි අපි මේ ඔක්කොම ටික එකතු කරලා එක වචනයක් කියනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. අනිත් එක තමයි මහා පරිමාණ ව්‍යාපාරය. එතකොට මේක 1 මේක 2 ආයෝජිත ප්‍රාග්ධනය කොච්චරද කියන එක මත තමයි පරිමාණීය මත ව්‍යාපාර වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒකේ ප්‍රධාන ආකාර 4යි. ශුද්ධ පරිමාණ, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ. මේ තුනම එකතු කරලා අපි එක නමක් කියනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියලා. ශුද්ධ පරිමාණ කිව්වම ඔයා හිතන්න ගමේ
පොඩි වයසක අත්තම්ම කෙනෙක් ගමේ පලා ටිකක් හොයාගෙන ගිහිල්ලා පොලක ගිහිල්ලා නැත්තම් පාරයිනේ තියාගෙන අලෙවි කරනවා. ප්‍රාග්ධනයක් ආයෝජනය කරලම නැහැ. රුද්‍රයි. ඇත්තටම ප්‍රාග්ධන ආයෝජනයකින් තොරවම තමයි ආ ව්‍යාපාරේ පටන් ගන්න තියෙන්නේ නේද? ඊළඟට එන්න ඊළඟට පොඩි බඩේ කරත්තයක් කරනවා ටවුන් එකේ බඩේ හදන ව්‍යාපාරයක් කරගෙන යනවා. සාපේක්ෂව පොඩි ආයෝජනයක් තියෙනව නේද? අර මේව එක කූඩුව ගහ ගන්න ඕන, ලිපක් ගන්න ඕන, තාච්චුවක් ගන්න ඕන, පොල් තෙල් ටිකක් ගන්න ඕන, ගෑස් එකක් ගන්න ඕන. ආන්න සාපේක්ෂව ප්‍රාග්ධනයක් ආයෝජනය කරලා දිනවා. මධ්‍ය පරිමාණය පොඩි ෆැක්ටරියක් පටන් ගන්නවා. ගමේ රබර් ටික එකතු කරලා රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන නැත්නම් රබර් ෂීට් හදන ව්‍යාපාරයක් පටන් ගන්න. පොඩි ආයෝජනයක් කරලා තියෙනවා. මහා පරිමාණ ව්‍යාපාර ලංකාව පුරාම කර්මාශාලා දානවා. හැම නගරයකටම කර්මාශාලාවක් දානවා. ජෝන් කීස් ජේ.කේ.එච් එකෙන් හැමතැනම ෂෝරූම් එකක් දානවා. නේද? කීස් එකක් දානවා. අන්න මොකක්ද? මහා පරිමාණ ව්‍යාපාරයක්. එහෙනම් පරිමාණය යන ව්‍යාපාර වර්ගීකරණය කරන්නේ අපි ආයෝජිත ප්‍රාග්ධනය එක්ක. ඒක තේරුණාද? කියන්න ළමයි. තේරුණාද ඒක? හැමෝම දාන්න, ඔක්කොම දාන්න ඕන. ඔව් ගොඩක් කට්ටිය දාලා තිනවා හොඳයි. හරි එහෙනම් අපි ඊළඟට ලියන්න තියෙන එක ලියමු අරමුණ අනුව ව්‍යාපාර වර්ගීකරණය කිරීම. ඒකේ යටතේ ලියමු ව්‍යාපාරය පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරය පවත්වාගෙන යාමෙන් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන ප්‍රතිලාභය මත ව්‍යාපාර වර්ගීකරණය කිරීම මෙහිදී සිදුවේ. ඒ අනුව ව්‍යාපාර ප්‍රධාන වර්ග දෙකකට බෙදා දැක්විය හැක. ව්‍යාපාර ප්‍රධාන වර්ග දෙකකට බෙදා දැක්විය හැක. පළවෙනි එක ලාභ අරමුණු කරගත් ව්‍යාපාර. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර දෙවෙනි එක ලාභ අරමුණු නොකරගත් නැත්නම් ලාභ අපේක්ෂාවකින් තොරව හැලයිරක් සමාජ සුබ සාධන අරමුණින් ක්‍රියාත්මක වන ව්‍යාපාර. සමාජ සුබ සාධන අරමුණින් ක්‍රියාත්මක වන ව්‍යාපාර.
හරි ඊළඟට පරිමාණය මත ව්‍යාපාර වර්ගීකරණය කියන එකට ලියමු. ව්‍යාපාරයට යොදා ඇති ප්‍රාග්ධන ව්‍යාපාරයට යොදා ඇති ප්‍රාග්ධන ප්‍රමාණය මත ව්‍යාපාරයට යොදා ඇති ප්‍රාග්ධන ප්‍රමාණය මත වර්ගීකරණය කිරීම මෙම පදනම යටතේ සිදුවන අතර ඒ අනුව ව්‍යාපාර ප්‍රධාන වර්ග 4කට බෙදා දැක්විය හැක. ව්‍යාපාර ප්‍රධාන වර්ග 4කට බෙදා දැක්විය හැක. පළවෙනි එක ශුද්‍ර පරිමාණ ව්‍යාපාර. ශුද්‍ර පරිමාණ ව්‍යාපාර. දෙවෙනි එක සුළු පරිමාණ ව්‍යාපාර. තුන්වෙනි එක මධ්‍ය පරිමාණ ව්‍යාපාර. අන්තිම එක මහා පරිමාණ ව්‍යාපාර. හරි එහෙනම් එන්න අපේ අන්තිම වර්ගීකරණය කරන ආකාරයට. අපේ අන්තිම පදනම වෙන්නේ ව්‍යාපාර වර්ගීකරණය කරන නිෂ්පාදන අංශය අනුව වර්ගීකරණය. ඒ අනුව අපි ව්‍යාපාර ප්‍රධාන කොටස් 3කට බෙදනවා. කුෂිකාර්මික අංශයේ ව්‍යාපාර. දෙවෙනි එක කාර්මික අංශයේ ව්‍යාපාර. තුන්වෙනි එක සේවා අංශයේ ව්‍යාපාර. පුතේ අපි ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාව ඔයාලා ඉස්සරහට පරිහරණය කරන්න ඕන. ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවේ ව්‍යාපාර බෙදලා තියෙනවා ප්‍රධාන අංශ 3කට. ඒ එක ව්‍යාපාරේ මොන අංශයටද අයිති වෙන්නේ? කෘෂිකාර්මික කටයුතු වල නිරත වෙන ව්‍යාපාරද? කාර්මික කටයුතු වල නිරත වෙන ව්‍යාපාරද? සේවා වල නිරත වෙන ව්‍යාපාරද කියලා තමයි ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවේ මෙන්න මේක තමයි අපේ ප්‍රධාන ආර්ථික කටයුතු 3ක් විදිහට හඳුනාගෙන තියෙන්නේ. කෘෂිකාර්මික කටයුතු, කාර්මික කටයුතු, සේවා. මේ එක අංශයේ වැඩ කටයුතු කරන ව්‍යාපාර, කෘෂිකාර්මික අංශයේ වැඩ කරන ව්‍යාපාර, කටයුතු කරන ව්‍යාපාර, කෘෂිකාර්මික අංශයේ ව්‍යාපාර විදිහට, කාර්මික අංශයේ කටයුතු කරන ව්‍යාපාර, කාර්මික අංශයේ ව්‍යාපාර විදිහට, සේවා අංශයේ ව්‍යාපාර, සේවා අංශයේ ව්‍යාපාර විදිහට හඳුනා ගන්නවා. අපි මේක ඉස්සරහට කතා කරනවා මේ එක අංශයට එන්න ඕන උපකොටස් මොනවාද මේකේ උපකොටස් කියලා අපි
ගොඩාක් විස්තරාත්මකව කතා කරනවා. එහෙනම් ඒකට ලියමු ව්‍යාපාරය අයත් නිෂ්පාදිත අංශය අනුව කර්මාන්ත මූලය. මේකට නිෂ්පාදන අංශයට තව විදිහකට කිව්වොත් කර්මාන්ත මූලය. කර්මාන්ත මූලය අනුව කර්මාන්ත මූලය අනුව කියන්නේ ව්‍යාපාරයේ අයත් කර්මාන්තය අනුව ව්‍යාපාර වර්ගීකරණය මෙහිදී සිදුවේ. ව්‍යාපාර වර්ගීකරණය මෙහිදී සිදුවේ. ඒ අනුව ව්‍යාපාර ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැක. ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැක. පළවෙනි එක කුෂිකාර්මික, දෙවෙනි එක කාර්මික, තුන්වෙනි එක සේවා. කාර්මික, කාර්මික, සේවා. මේක ගැන ඉස්සරහට ගොඩාක් කතා කරනවා. ඒකෙන් හින්දා මම මේකේ උපකොටස් එහෙම දැන් කතා කරන්න යන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා කතා කරන්නේ නැහැ. ඉස්සරහට අපි ලබන සතියේ ඒක කතා කරමු. හරිද? හරි. දැන් දෙවෙනි අනුමාත්‍රිකාවේ ව්‍යාපාර විවිධ නිර්ණායක මත වර්ගීකරණය කිරීම කියන එකේ පොඩි ගැලීම් සටහනක් දීලා තිනවා. ඒක පුළුවන් ද බලන්න තනියෙන් ෆිල් කරන්න. පුළුවන් ද බලන්න. ෆිල් කරලා මට රේස් හෑන්ඩ් කරන්න. අත උස්සන්න. ගැලීම් සටහන ෆිල් කරලා රේස් හෑන්ඩ් කරන්න. කෙනෙක් ඉවරයි, දෙන්නෙක් ඉවරයි, තුන් දෙනෙක් ඉවරයි, හතර දෙනෙක් ඉවරයි. ඔක්කොම කරන්න. ගොඩක් ඉවරයි. තව ඉන්නවා. තව පුරවන්න. ඉවරද? තමයි.
මෙත්තරණි, හසිනි, වින්ද්‍යා. තාමත් උත්තර නැහැ. හරි. ඒක පළවෙනි එක nature of the production නිෂ්පාදනයේ ස්වභාවය මත වර්ග 3යි ප්‍රාථමික primary secondary tertiary. ප්‍රතික ownership එක අයිතිය මත පෞද්ගලික පොදු අරමුණ අනුව objective එක අනුව ලාභ අරමුණු කරගත් ලාභ අරමුණු නොකරගත් නැත්නම් සමාජ සුබ සාධනයේ අරමුණු කරගත් පරිමාණය මත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. එතන දීලා තියෙන්නේ කොටස් දෙකයි. අර ශුද්‍ර සුළු මධ්‍ය මහා කියලා වර්ගීකරණය කරන්න බෑ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාර. ඒ නිෂ්පාදිත අංශයේ මත නැත්නම් කර්මාන්ත මූලයේ මත අපි ව්‍යාපාර වර්ග තුනකට බෙදුවා. කෘෂිකාර්මික, කාර්මික, සේවා. හරි. හරි. ඒ ටික කරන්න පුළුවන් නම් ළමයි හොඳයි. හරි මේ බලන්න. දැන් ඔන්න අපි මේ පන්ති පටන් අරගෙන දැන් මේ දෙවෙනි මාසේ තමයි යන්නේ නේද? ඔයාලට මම මුල් කාලේ කිව්වා මතක ඇති. ඔයාලට Thailand first කෙනෙක් වෙන්න ඕන නම් Thailand first කෙනෙක් වෙන්න ඕන නම් ඔයාලා පාඩම් කරන එක ඔහේ යන්නම් වාලේ පාඩම් කරලා Thailand first කෙනෙක් වෙන්න බෑ. ඒක ක්‍රමානුකූලව පිළිවෙලකට කරන්න ඕන. ඔයාලට දැන් සබ්ජෙක්ට් තුනක් තියෙනවා. මම ඉංග්‍රීසි පොදු පරීක්ෂණය කියන දෙක පොඩ්ඩක් පැත්තකට කරනවා. මොකද ඔයාලගේ මේ රෑන්ක් එක ඩිසයිඩ් කරන්න, රෑන්ක් එක තීරණය කරන්න මේ අනිත් සබ්ජෙක්ට් දෙක අදාළ නැති හින්දා. මම ඔයාලට ඒ කාලේ පන්තිය පටන් ගත්තම කිව්වා ඔයාලට දවසකට පැය භාගයක් නිකන් පාඩම් කරන්න පටන් ගන්න. පැය භාගයක්. ඇයි මං එහෙම කිව්වේ? ළමයින්ට පාඩම් කරනවා කියන එක හුරු නෑ තාම. තාම ඔයාලට පාඩම් කරනවා කියන එක හුරු නෑ. ඔයාලා මෙන්න මේ පාඩම් කරනවා කියන එක ඔයාලගේ ජීවිතේම කෑල්ලක් කරගන්නකම් ඒක හරියට ඇඟට දැනෙන්නේ නෑ. ඔයාට ඒකට ආසාවක් ඇති වෙන්නේ නෑ. අන්න ඒ ආසාව ඇති කරගන්න තමයි මං කිව්වේ. ඔයාලා ගොඩාක් තාම A level කියන බර ඔළුවට දැනිලවත් තාම ටුක්ටක්වත් දැනලා නැති හින්දා මෙන්න මේකේ තියෙන කැමැත්ත ඇති කරගන්න පොඩ්ඩක් ඔයාටම ඕන විදිහකට පොඩි දේවල් ටිකක් කරලා බලන්න. accounting මම හිතනවා දැන් ඔයාලා පන්ති 3කට සහභාගී වෙනවා නැති කියලා. accounting econ BS. දැන් ඔයාලට මේවා ඔයාලටම හිතෙන විදිහකට ඔයාලටම ආවේනික වෙච්ච විදිහකට මේ පාඩම් කරන එක පටන් ගන්න ඔයාලා පුරුදු වෙන්න ඕන. තාම ලොකු විෂය කරුණු ප්‍රමාණයක් නැති හින්දා මම මේ පැය භාගයක් කියලා කිව්වේ. පැය භාගය ඔහේ බලාගෙන ඉන්න, ලියලා පාඩම් කරලා බලන්න, කියවලා පාඩම් කරලා බලන්න, මතක් කරලා පාඩම් කරලා බලන්න. එතකොට ඔයාටම අහුවෙනවා මට මොකක්ද හරියන ක්‍රමය කියලා. එතකොට ඔයා මේක දැම්ම පටන් ගත්තොත් A level පන්තියට ඉස්කෝලේ ඉස්සෙල්ලාම යන දවස වෙනකොට ඔයාට ක්‍රමය අහුවෙලා ඉවරයි. ඊට පස්සේ ඔයා යන්නේ මම පාඩම් කරන්න අලුතෙන් ඉගෙන ගන්න ඕන මිනිස්සෙක් විදියට නෙවෙයි. මට ක්‍රමේ මෙතඩ් එක තියෙනවා. මම දැන් වැඩ කරන්න විතරයි ඕනේ. එතකොට ඒ වෙද්දි ඔයාට මේකට ආසාව හැදිලා ඉවරයි. ඒකෙන්ද දැන් මම කරන්න මං හිතනවා මේ වෙද්දි මං කියපු දේ අහලා කරලා ඇති. සමහර අය නොකරපු අයත් ඇති. නොකරපු අය අදම පටන් ගන්න කරගෙන යන අය දිගටම කරන්න මං හිතනවා මේ වෙද්දි ඔයාලට අදහසක් අයිඩියා එකක් ඇවිල්ලා ඇති. ආවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා එක්කෙනෙක්. අයිඩියා එකක් ආවලු. හරි හොඳයි. ඔයාලගේ කතාව මම දැන් පළවෙනි දවසේ මම මේ පන්තියේ ආරම්භක සම්මන්ත්‍රණය කරපු දවසේ කිව්වා අපේ කතාව අපි විසින්ම ලියා ගන්න ඕන. ඔයාලව ලෝකෙට වටින්නේ සාර්ථක වුණොත් විතරයි. ජීවිතේ කවදාවත් ඔයා දැකලා තියෙනවද අසාර්ථක වෙච්ච මිනිහෙක්ගේ කතාවක් තව කෙනෙක් ආදර්ශමත් විදියට කියනවා. එහෙම කියන්නේ නැහැ. ඒක තමයි ලෝක ස්වභාවය. මිනිස්සු හැම වෙලේම අගයන්නේ මොකක්ද? සාර්ථක වෙච්ච මිනිස්සුන්ගේ කතාව විතරයි. ඔය
මේ ලෝකේ සාර්ථකත්වයට පත් වෙච්ච මිනිස්සු ඇතුලේ තියෙන සෑහෙන්න ලොකු දුක්බර කතාවක්. ඒක මිනිස්සු රස කර කියනවා මොකක් වෙලාවටද? එයා සාර්ථක මිනිස්සෙක් වෙච්ච වෙලාවට. එයා වැරදිලාවත් අසාර්ථක මිනිස්සෙක් වෙච්ච දවසට උනා නම් එහෙම ඒ කතාව රස කර තියා මිනිස්සු අහන්නවත් කැමති නෑ. අන්න ඒක නිසා ඔයාලගේ ගමන A level කියන්නේ ඔයාලගේ ගමනේ වැදගත් කොටසක්. ඒ ගමන යන්න සාර්ථක විදියට පටන් ගන්න. මේ මං පුංචි මඟ පෙන්වීමක් විතරයි ඔයාට කරේ. ඔයාලගේ ක්‍රමයකට ඔයාලගේ ගමන ලස්සනට ගිහිල්ලා කවදා හරි අයිලන්ඩ් ෆස්ට් කෙනෙක් ඩිස්ට්‍රික්ට් ෆස්ට් කෙනෙක් වෙච්ච දවසට මයික් අල්ලන්න 100,000 ගාණක් ඉඳී ඔයාගේ කතාව අහන්න. ඔයා කොහොමද පාඩම් කරේ? ඔයා මොනවාද කරේ? එහෙම දේවල් අහන්න ඕන තරම් කට්ටිය ඉඳී. ඒ කතාව ඔයාට රස කර කියන්න ඕන නම් ඔයා මෙන්න මේක අදම පටන් ගන්න. ඔයාට දැනෙන විදියට පාඩම් කරන්න පටන් ගත්තම මේක ඔළුවට කිසි බරක් නෙවෙයි. අනේ අදත් පාඩම් කරන්න තියෙනවා, හෙටත් පාඩම් කරන්න තියෙනවා, අනිද්දාත් පාඩම් කරන්න තියෙනවා කියලා හිතෙන තාක්කල් ඒ කරන වැඩෙන් ඔයාට ප්‍රතිඵලයක් ගන්න ටිකක් අමාරුයි. මේක ජීවිතේ කොටසක් කරගන්න. දවසේ පොඩි වෙලාවක් කරන් පොතක් බලන එක ඔයා ජීවිතේ කෑල්ලක් කරගන්න. එතකොට කනවා බොනවා නානවා අඳිනවා නිදා ගන්නවා වගේම පාඩම් කරනවා කියන එක චූටි වෙලාවකට හරි ඔයා කැමැත්තෙන් කරන්න පටන් ගත්ත දවසට ඒකේ රසය ඔයාට තේරෙයි. ඒක නිසා අද ඉඳන්වත් නොකරපු ළමයි කරපු ළමයි ගොඩාක් හොඳයි. මං කියන දේ අහලා තියෙනවා. නොකරපු ළමයි ඉන්නවා නම් අද ඉඳන් හරි පටන් ගන්න. ඔයාට ජීවිතේ වෙනසක් දැනෙයි මේ විදිහට කළා බැලුවොත්. හරි නේද? එහෙනම් අදට පන්ති නතර කරමු. ලබන සතිය හම්බ වෙමු. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම විනාඩි 5ක් ඉන්නම්. ඔයාලට අහන්න පුළුවන්. හරි එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. හොඳට වැඩ කරන්න. පරිස්සමෙන් ඉන්න. ලබන සතිය රිසාස් ලබන සතිය හෝ ඊළඟ සති දෙක ඇතුළත රිසාස් එයි. ඒ වෙනකන් ගෙදරින් හොඳට කාලා ඉන්න. රිසාස් ආපු ගමන් සමහරට බත් නැති වෙන්න පුළුවන්. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. ලබන සතිය අපි හම්බ වෙමු ඊතුරු කොටසත් එක්ක. මම විනාඩි 5ක් ඉන්නවා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකේ දාන්න මම උත්තර දෙනවා.